හොඳයි. මගේ දුවල පුතාලා හැමෝම නැගිටින්න. ආයුබෝවන් දරුවනේ. ආයුබෝවන්. ඔයාලා මයික් ආයුබෝවන් සර්. හරි. අද දවසේ පන්ති අපි කරගෙන යනකොට මගේ දුවල පුතාලාට මයික් එක ඔන් කරන්න අවස්ථාව දෙනවා මම. ඒතර මයික් එක ඔන් කරලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ ඉක්මනින්ම. අම්මලා තාත්තලා උදව් කරන්න ඕනේ දරුවාට මේක කරන විදිහ මුල් දිනවල තේරෙන්නේ නැති වෙයි. ඒ නිසා අම්මලා තාත්තලා උදව් කරන්න අවශ්‍ය වෙලාවට මයික් එක ඔන් කරන්නේ කොහොමද? මයික් එක ඔෆ් කරන්නේ කොහොමද? අන්න ඒක කියලා දෙන්න. අද පළවෙනි දවසේ නිසා කැමරා ඔන් කරන්න පර්මිෂන් දීලා නැහැ. ඊළඟ දවසේ ඉඳන් ඔයාලට කැමරා ඔන් කරලා අපිත් එක්කම පන්ති සම්බන්ධ වෙන්න පුළුවන්. ආරම්භක දවස නිසා පුංචි කරුණු කීපයක් ඉක්මනින්ම කියලා පන්ති ආරම්භ කරන්නම්. අද උදේ අපි අපේ මේ දරුවන්ගේ සිංහල පරිසරයේ ඉංග්‍රීසි දෙමළ කොටසට අදාළව පන්ති ආරම්භ කළා. එතනදී අපි දෙමව්පියන්ව දැනුවත් කිරීමක් කළා. අන්න ඒ කරුණු කීපෙම නැවත වතාවක් කියන එක තේරුමක් නැති නිසා ආරාධනා කරනවා දෙමව්පියන්ට ඒ සිංහල රෙකෝඩින් එක දාලා තියෙනවා ඔයාලා ඉන්න ගෲප් එකට. ඒකෙන් ඒ කරුණු කීපේ බලන්න. නමුත් මම පුංචි කරුණු කීපයක් සාරාංශ කරන්නම්. දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයේ එක පත්‍රයේ දෙක පත්‍රයේ විදිහට ප්‍රශ්න පත්‍ර දෙකක් ලැබෙනවා විභාගෙදී ලකුණු 200ක් හිමි වෙනවා. එක ප්‍රශ්න පත්‍රය බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් විභව්‍යතාමාන 14ක් යටතේ දරුවාගේ බුද්ධිය තමයි පරීක්ෂා කරලා බලන්නේ. එතකොට දෙක පත්‍රය දරුවා ඉගෙන ගන්න විෂය නිර්දේශයට අදාළව විෂයන් පහකින් තමයි සකස් වෙන්නේ. මොනවද විෂයන් පහ? ගණිතය, සිංහල, පරිසරය. මේ විෂයන් තුනට ලකුණු 30 ගානේ ලකුණු 90ක් ලැබෙනවා. ඊළඟට ඉංග්‍රීසි සහ දෙමළ තමයි අනිත් විෂයන් දෙක. ඉංග්‍රීසි වලට ලකුණු 6යි, දෙමළ වලට ලකුණු 2යි විදිහට පේපර් එක හැදෙන්නේ. එතකොට ලකුණු 98යි. අවසාන ලකුණු දෙක හිමිවන්නේ අත්තකුරු සහ පිරිසිදු බවට, පැහැදිලි සහ පිරිසිදු බවට. ওই විදිහට තමයි දෙක පත්‍රයේ ලකුණු 100 සකස් වෙන්නේ. එතකොට අපි මේ දරුවන්ව මේ ලකුණු 200 කියන චාරිකාව අරගෙන යන්නේ පන්ති දෙකක් විදිහට. හතර ශ්‍රේණියේදී පන්ති දෙකක් විදිහට තමයි කරන්නේ. පහ ශ්‍රේණියේදී මේක පන්ති තුනක් විදිහට වෙන් වෙනවා. හතර ශ්‍රේණියේ පන්ති දෙක තමයි එක පන්තියක් ගණිත ගැටළු පන්තිය. මේකේ ලකුණු 200න් 130ක් ආවරණය වෙනවා. මේ ගණිත ගැටළු පන්තිය සතියකට දින දෙකක් පැවැත්වෙනවා. මොකද ලකුණු 130ක් වගේ ප්‍රමාණයකට දරුවාව සූදානම් කරනවා කියන්නේ ඒක අපිට පැය දෙකක පන්තියකින් කරන්න බෑ. ඒ නිසා සතියකට පැය දෙකේව දෙකක් සතියකට දින දෙකක් ගණිත ගැටළු පන්තිය පැවැත්වෙනවා. අනිත් ලකුණු 70ට අදාළ කරන පන්තිය තමයි ඔය සිංහල පරිසරයේ ඉංග්‍රීසි දෙමළ කොටස උගන්වන පන්තිය. ඒක සෙනසුරාදා උදේවරුේ පැවැත්ුණා. අද දවසේ අපි ආරම්භ කළා. ඉතින් ආදරණීය දෙමව්පියනි, අපි ඔයාලගේ දරුවන්ව මේ ලකුණු 200න් 200ම ලබා ගැනීම වෙනුවෙන් තමයි සූදානම් කරන්නේ. මේ සතියේකට පන්ති වාර 3ක් දාලා තියෙන්නේ. පන්ති දෙකක් විදිහට මේක වෙන් කරලා තියෙන්නේ. මේ දරුවන්ට හොඳින් මට විනාඩියක් දෙන්න. හරි. ලකුණු 200න් 200ම අරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම අපි අපේ පන්ති ඇතුලේ කරනවා. සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව පන්තිවල සම්ප්‍රදාය තමයි දරුවව පන්ති කිහිපයකට යොමු කරනවා. හරි. පන්ති 4කට 5කට ඇතැම් අය පන්ති 7-8කටත් දරුවව සම්බන්ධ කරනවා. මම නම් ඒක සුදුසු දෙයක් හැටියට දකින්නේ නැහැ. දෙමව්පියන්ගේ මුදල් නාස්ති වෙනවා, දරුවාගේ කාලය විවේකයේ නාස්ති වෙලා මේ ඉගෙන ගන්නවා කියන එක අප්‍රසන්න වෙලා දරුවට මේ ඇත්තටම කිව්ව ශිෂ්‍යත්ව විභාගේ ලොකු ලකුණකට යන්නත් එතකොට බැරි වෙනවා. ඒ නිසා සුදුසු වන්නේ හරියටම සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වෙන විදිහට උගන්වන දක්ෂ පළපුරුදු ගුරුවරයෙකුගේ පන්තියක දරුවා තියෙන එක. අපි පොරොන්දු වෙනවා, සහතික වෙනවා දරුවට උගන්වන්න තියෙන සියල්ලම උගන්වනවා කියලා. හරි. ඒ නිසා අපේ පන්තිය සුදුසුයි නම් දෙමව්පියන්ට පුළුවන් අපේ පන්තිය ඇතුලේ විතරක් දරුවව තියන්න. එහෙම නැත්නම් ඊට වඩා සුදුසු පන්තියක් තියෙනවා නම් ඒ පන්තිය ඇතුලේ දරුවව තියන්න. මේ පන්ති දෙක තුනකට දාන එක නම් මම හිතන්නේ තේරුමක් නැති වැඩක්.
හරි. ඒ විතරක් නෙමෙයි පන්ති ආරම්භ කරන්න කලින් අද දැන් අලුත් පළවෙනි දවසේ නිසා අපි මිනිත්තු 10ක් පස්සේ තමයි 4:10ට පන්ති ආරම්භ කළේ. ඊළඟ දවසේ හරියටම අපි 4ට පන්ති ආරම්භ කරමු. පන්තිය පටන් ගන්න කලින් දරුවන්ව සූදානම් කරවන්න ඉතා හොඳයි. හොඳට පිරිසිදු කරවලා හරිද නාවල නැත්නම් එක හොදවලා අලුත් ඇඳුමක් අඳලා කොණ්ඩේ ලස්සනට පීරලා සුවඳ විලවුන් ආලේප කරලා මෙහෙම සූදානම් කරවන්න. එතකොට තමයි දරුවගේ මානසික මට්ටම සකස් වෙන්නේ මම දැන් පන්තියට යන්න හදන්නේ කියලා. ඊට පස්සේ දරුවව සුදුසු මේසයක් ඒම හරි ගස්සලා දරුවට වාඩි කරවලා පන්තියට සම්බන්ධ කරවන්න. හැමදාම ගණිත ගැටලු පන්තියට සම්බන්ධ වෙන්න කලින් ප්‍රශ්න 10කින් යුක්ත මැත්ස් මාස්ටර් ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සපයලා තමයි පන්තියට සම්බන්ධ වෙන්න ඕන. හරි පන්තිය පටන් ගන්න කලින් දැන් 4ට පටන් ගන්නවනම් 3ට විතර උත්තර ලිව්වා නම් හොඳයි. 3ට විතර වගේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා ඊට පස්සේ පොඩි වොෂ් එකක් දාලා පන්තියට සම්බන්ධ වෙන්න. හරි ඒක තමයි වඩාම සුදුසු. මොකද පන්තියේ වෙලාවේ මට වෙලාව දෙන්න ගියොත් විනාඩි 20ක් විතර කාලයක් නිකන් අපරාධේ නාස්ති වෙනවා. ඒ නිසා දරුවා එකට පිළිතුරු සපයලා ඉවරුණාට පස්සේ අපි මේක සාකච්ඡා කරන්න ගමු. එහෙනම් හැම දවසේම පන්තියට සම්බන්ධ වෙනකොට ඔය මැත්ස් මාස්ටර් පන්තියට මැත්ස් මාස්ටර් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10ක් තියෙන මැත්ස් මාස්ටර් ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියලා තමයි සෙනසුරාදා පන්තියට සම්බන්ධ වෙන්න ඕන. ඊළඟට මෙයාලගේ තියෙනවනේ සතියේ මැද දවසක පන්තියක්. මෙයාලගේ පන්ති කවද තියෙන්නේ ඊළඟ දවසේ? මට හරියට දැන් මතක නෑ දෙමව්පියෝ කාලසටහන දන්නවා මේ මට ඒක පොඩ්ඩක් දෙන්න පොඩ්ඩක් බලලා කියන්න. අන්න ඒ දවසට අපි දීලා තියෙනවා තව ප්‍රශ්න 20ක ප්‍රශ්න පත්‍රයක්. ඒ තමයි අර බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රද විභව්‍යතාමාන 14කින් පළවෙනි ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. ඒ විභව්‍යතාමාන 14ට අදාළව අපි ප්‍රශ්න පත්‍ර 22ක් දරුවන්ට ලබා දෙනවා. සමහර විභව්‍යතාමාන වලට අදාළව ප්‍රශ්න පත්‍ර දෙකක් ලබා දෙනවා. සමහර විභව්‍යතාමාන වලට අදාළව එක ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනවා. අන්න ඒ දවසෙත් ඒ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියලා තමයි පන්තියට සම්බන්ධ වෙන්න ඕන. ඊළඟට දීලා තියෙන ගණිතයේ ටියුට් එකනේ. ගණිතයේ ටියුට් එකට උත්තර ලියන්නේ නැහැ එකකටවත්. ඒක අපි පන්තිය ඇතුළේදී තමයි සාකච්ඡා කරන්නේ. සමහර වෙලාවට ගණිතයකට අපිට ටියුට් එකට උත්තර ගන්න වෙන්නේ මම කිව්වොත් මේ හෝම්වර්ක් එකක් විදිහට වැඩක් පැවරුවොත් අන්න ඒක ගෙදරදී කරන්න ඕන. එහෙම නැතුව ඔකට උත්තර ලියාගෙන යන්නේ නැහැ. ඒතර ෆයිල් කවර අවශ්‍ය කරනවා ගණිත ගැටලු පන්තියේ ෆයිල් කවර 3ක්. ලස්සනට මේ හැම ෆයිල් කවර එකටම හැම පොතකටම තැඹිලි පාටින් කවර දානවා. මොකද අපේ පන්තියේ පොත් ටික ෆයිල් ටික ලස්සනට එක පාටකින් පේන්න තියෙනකොට අඳුර ගන්න ලේසියි. හරි ඉස්කෝලේ පොතුත් එක්ක අපේ පොත් ටික වෙනමම පේනවා. ෆයිල් කවර 3ක් ඕනේ ගණිත ගැටලු පන්තියේ. එක ෆයිල් කවර එක නම සුපර් ටාකට් 196+. ඒකට තමයි සුපර් ටාකට් ප්‍රශ්න පත්‍ර ටික දාන්නේ. අර අපි සතියේ මැද කරන පන්ති කවද ඒ දවස? බ්‍රහස්පතින්දා හවස 6:00ට. බ්‍රහස්පතින්දා හවස 6:00ට තියෙන පන්තියේ ඒකේ ප්‍රශ්න පත්‍ර සුපර් ටාකට් 196+. ඒක තමයි ෆයිල් කවරේ නම. ඒ සුපර් ටාකට් ප්‍රශ්න පත්‍ර දාන්නේ සුපර් ටාකට් ෆයිල් එකට. අනිත් ෆයිල් කවරේ මැත්ස් මාස්ටර්. මැත්ස් මාස්ටර් ප්‍රශ්න පත්‍ර දාන්නේ මැත්ස් මාස්ටර් ෆයිල් එකට. අනිත් ෆයිල් එකේ නම ටියුට්ස්. හරි ගණිතයේ ටියුට්ස් ටික දාන්නේ ඒ ටියුට්ස් තියෙන ෆයිල් එකට. ඔන්න එහෙනම් ෆයිල් කවර 3 හරි. ඊළඟට පොත් 3ක් ලියවන. එක පොතක නම සුපර් ටාකට් 196+. සුපර් ටාකට් ප්‍රශ්න පත්‍ර වලට අදාළ වැදගත් කරුණු සටහන් කරන්නේ මේ පොතේ. අනිත් පොත මැත්ස් මාස්ටර්. අනිත් පොතේ නම මැත්ස් මාස්ටර්. මැත්ස් මාස්ටර් ප්‍රශ්න පත්‍ර වලට අදාළ වැදගත් කරුණු සටහන් කරන්නේ මේ පොතේ. අනිත් එක තමයි මැත්ස් බුක් එක. මැත්ස් බුක් එක. ටියුට්ස් වලට අදාළව තියෙන වැදගත් කරුණු සටහන් කරන්නේ මැත්ස් බුක් එකේ. එහෙනම් ඕවා ඔක්කොම CR කොටු රූල් පොත්. සාමාන්‍ය අර පොඩි කොටු රූල් පොත තියෙන. CR පිටු 80 කොටු රූල් පොත් 3ක් ගන්න. ඒ පොත ඉවරුනහම අපි තව පොතක් ගමු. ලොකු පොත් ගන්න අවශ්‍ය නැහැ. 80 හෝ 120 කමන්නේ. ඊට වඩා ලොකු පොත් තීරුමක් නැහැ. ඊළඟට කටු වැඩ කරන්න පොතක් ඕන. ගණිතයේ තියෙන වැදගත්ම කෑල්ල තමයි මේ කටු වැඩ කරනවා කියන එක. ඒකට චූටි පොතක් සකස් කරගන්න. ඒ පොතට නම දාන්න කටු වැඩ පොත. පොඩි පොතක් සාමාන්‍ය අර CR පොතක් නෙවෙයි A4 size එකේ පොතක්. CR පොතක් එකට භාවිතා කළත් වරදක් නැහැ. හරි A4 පොතක් පාවිච්චි කරත් කමන්නේ. කටු වැඩ පොත. ඔන්න ඔච්චරයි පොත් සහ ෆයිල් කවර. හරි හොඳට පිළිවෙලට වැඩ කරන්න චූටි කාලේ ඉඳන්ම පුරුදු කරවන්න ඕනේ දරුවන්ව. ඊළඟට දරුවන්ට පැන්සල් රූල් මකන ඊට පස්සේ වතුර බෝතලයක් මේ දේවල් ටික ඔක්කොම සූදානම් කරලා තමයි පන්තියට සම්බන්ධ වෙන්න ඕන.
පන්ති කරන අතරතුරදී දෙමව්පියෝ දරුවා එක්කන් කතා කරන්න, දරුවට උගන්වන්න වගේ දේවල් කරන්න එපා. කෑම කවන්න වගේ දේවල් කරන්න එපා. දරුවාගේ සම්පූර්ණ අවධානය පන්තියට ලබා දෙන්න. ඒ විතරක් නෙවෙයි, උගන්වනකොට අම්මා හරි තාත්තා හරි දරුවට දැන් එක ගෙදර එක සමාජිකයෙක් වැඩි හිටියෙක් දරුවා වෙනුවෙන් වෙන් වෙන්න ඕනේ මේ අවුරුදු දෙක. මේක දෙමව්පියන්ගේ විභාගය. දෙමව්පියෝ හරියට වැඩ කළොත් මේ ඕනෙම දරුවෙක් ශිෂ්‍යත්වය පාස් කරන්න පුළුවන්. ඉහළ ලකුණකින් පාස් කරවන්න නම් දෙමව්පියන්ගේ මේ දායකත්වය අත්‍යවශ්‍යයි. මේ විෂය කරුණු පිළිබඳව මනා වැටහීමක් දෙමව්පියන්ට තියෙන්න ඕන දරුවව ඉහළින් ශිෂ්‍යත්වය පාස් කරන්න. හරි. මොකද මේ චූටි දරුවෙක් එක්කන්නේ අපි වැඩ කරන්නේ. ඒතර චූටි දරුවෙක් එක්ක වැඩ කරනකොට අපි කියන එකම දරුවට කරනවද උතන ඉඳන්. මේක බලන්න අම්මා හරි තාත්තා හරි ළඟ ඉන්න ඕනේ. ඒතර බලන්න හරියට ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් වගේ. ඒ කියන්නේ තමුන්ගේ දරුවා තමුන්මයි මොනිටර් කරන්නේ වැඩ ටික හරියටම කරනවද කියලා. දැන් ළමයි 10ක් ඉන්න පන්තික 20ක් ඉන්න පන්තික ළමයා හිටියොත් ගුරුවරයාට හැම ළමයාගේම පොත එකවර පේන්නේ නැහැ. හැබැයි මේක හරියටම ඔයාගේ දරුවාගේ පොත ඔයාටම පේනවා. ගුරුවරයා කියන එක දරුවක් කරනවද කියලා ඔයාටම පේනවා. ළඟ ඉඳන් බලා ගන්න. මගේ පන්තියට නෙමෙයි කාගේ පන්තියට දැම්මත් ඒ වැඩේ කරන්නම ඕන. නැත්තම් ඒක පුදුම අපරාධයක්. අනිත් එක තමයි දෙමව්පියන්ගේ විෂය කරුණු ගැන මනා වැටහීමක් ලබා ගන්න අත්‍යවශ්‍ය ශිෂ්‍යත්වයේදී ඒකට හොඳම පන්ති ඔන්ලයින් පන්ති. ෆිසිකල් පන්තිකදී උක් කරන්න බෑ. ගුරුවරයා මොනවද උගන්වන්නේ දෙමව්පියන්ට ඇහෙන්නේ. දෙමව්පියෝ ඔක්කොටම ගිහින් උතන වාඩි වෙලා ඉන්න බෑ. මේක ප්‍රායෝගික නැහැ. හැබැයි මෙතන ඔබේ නිවස. ඒ නිසා ඔබට මෙතන ළඟ ඉඳන් වාඩි වෙලා ඉන්න පුළුවන්. ඇයි මේක එහෙම කරන්න ඕනේ? අවසාන මාස දෙක තුන යනකොට ශිෂ්‍යත්ව විභාගයේ අවසාන මාස දෙක තුන යනකොට කරන්න තියෙන එකම එක වැඩයි. දරුවට තවදුරටත් වරදින ප්‍රශ්න, වරදින විෂය කරුණු මනස ඇතුලේ තහවුරු කරන එක. ඒක තමයි ලොකු ලකුණක් ලබා ගැනීමේ රහස. එහෙම කරන්නේ කොහොමද? ඉස්කෝලෙන් කරන විශාල ප්‍රශ්න පත්‍ර ටික, අපි පන්තිවල කරන ප්‍රශ්න පත්‍ර ටික. ඒ වගේ වරදින ගැටලු දරුවා එක්කන් දෙමව්පියෝ සාකච්ඡා කරන්න ඕන. කොහොමද පුතේ මේකට උත්තරේ ගන්න? ඔයාලට දැන් මේක තේරෙනවද? මට කියලා දෙන්නකෝ බලන්න. ඒතර දරුවට ඒක කියලා දෙන්න බැරි නම් දරුවට තවදුරටත් තේරිලා නැත්තම් අන්න දෙමව්පියෝ දරුවට ඒක කියලා දෙන්න ඕන. දෙමව්පියන්ගේ ක්‍රමයට නෙමෙයි අපි කියලා දෙන ක්‍රමයට, ගුරුවරයාගේ ක්‍රමයට. එතකොට දරුවට අන්න ඒ අතපසු වෙන කොටස වැරදුණු කොටස හොඳට අවබෝධ වෙනවා. ඒ හැකියාව දෙමව්පියන්ට ලැබෙන්නේ දෙමව්පියෝ මේක හොඳට තේරුම් ගත්තොත් විතරයි. ඒ නිසා ඔන්ලයින් පන්තියේදී අම්මා තාත්තා දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් දරුවා වෙනුවෙන් එක සමාජිකයෙක් වෙන් වෙන්න මේ අවුරුදු දෙකට අන්න එයා ළඟ ඉඳන් අහගෙන ඉන්න ඕන. හැබැයි එයාට සුදුසු නෑ 7 පන්ති 8 පන්ති 10 පන්ති අක්කා අයියා ගැලපෙන්නේ නෑ. අක්කලා අයියලා මේකට පාවිච්චි කරන්න එපා. මේක ඕනේ වැඩි හිටියේ. දරුවා කියන එක තේරෙන වැඩි හිටියේ. අර සහෝදරයා නැත්තම් සහෝදරයනේ. ඒක හරියක් නෑ. මොකද මේ ළමයෙකුගේ චූටි ළමයෙකුගේ මොලේට විශේෂ කරුණු ඇතුළු කරනවා කියන එක බොහොම වගකීමකින් කරන්න ඕන එකක්. ඒ වගකීම ඔය 7 8 9 10 ඉන්න දරුවෙකුට ගන්න බෑ. එයාට ඒක තේරෙන්නේ නැහැ. මොකද එයාත් දරුවෙක්නේ. ඒ නිසා එයාට ගාන හදන්න පුළුවන් ඇති. හැබැයි එයාට ඒක කියලා දෙන්න කියන වගකීම බාර දෙන එක සුදුසු නැහැ. හරි. ඊළඟට ශිෂ්‍යත්ව විභාගයේ ස්වභාවය. ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු එක ප්‍රශ්න පත්‍රයකට 75ක් ගත්තා කියලා ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙන්නේ නැහැ. ඇතැම් අවුරුදු වල ෆේල් වෙනවා. දැන් අපි O level A level වලට 75ක් ගත්තොත් ඒ තරම් ගන්න එකක් නැහැ. ඒතකොට අපි කියන A පාස් එකක්. විශිෂ්ටම සාමාර්ථයක්. හරි අති විශිෂ්ට සාමාර්ථයක්. ඒ ශිෂ්‍යත්ව විභාගයේ 75ක් ගියාට සමහරට අසමත් වෙන ලකුණක්. 75 150 ෆේල්. සමහර අවුරුදු වල. එහෙනම් ශිෂ්‍යත්ව විභාගයේ 95ක් ගන්න ඕන එක පේපර් එකකට. ඒක ලේසි වැඩක් නෙමෙයි. දැන් සාමාන්‍ය පේපර් එකට 80ක් 85ක් තිබ්බම ඉතා හොඳ ලකුණක් කියලා තමයි ගොඩක් අයට තේරෙන්නේ. හැබැයි ශිෂ්‍යත්වයේදී ඒක ගොඩක් හොඳ ලකුණක් නෙමෙයි. ශිෂ්‍යත්වයේදී ගොඩක් හොඳ ලකුණක් කියන්නේ 95 හෝ ඊට වඩා වැඩි ලකුණක්. එතෙන් අරගෙන යන්න නම් මේ දරු පැටවු ටික ඉතාමත්ම හොඳට උගන්වන්න ඕන. ඒකයි මේ දැන් ගොඩක් කට්ටිය හිතන ඔය දෙක පත්‍රයට නම් ලොකු ප්‍රශ්නයක් නෑ. ඒකට අපේ දුර කොහමද ලකුණු 80ක් 85ක් තියෙනවා. ඉතින් 85 මොනව කරන්නද? අනික ඔය 85 තියෙන නිකන් ඔය දෙන පේපර් වල. විභාග පේපර් එක කියන්නේ ඊට වඩා ස්ටෑන්ඩඩ් පේපර් එකක්. ඊයේ ස්ටෑන්ඩඩ් පේපර් එකට 95න් එහාට යන්න ඕන. හරි. ඉතින් ඒ නිසා ශිෂ්‍යත්ව විභාගයේ සමත් කරන ප්ලෑන් එකේ අංක එක තමයි විෂය නිර්දේශයට අදාළව අහන දෙක පත්‍රයේ ලකුණු 100න් 100 තහවුරු කරන එක. ඒක gederin අරගෙන යන ලකුණු. ඒක තමයි අනිවාර්යෙන් කරන්න ඕන එක. එක පත්‍රයට ලකුණු 100 ගන්නවා කියන්නේ ඉතාමත්ම දුෂ්කර වැඩක්. දෙමව්පිය එක පත්‍රයකට ශිෂ්‍යත්ව විභාග පේපර් එකට උත්තර ලියලා බලන්න. ඔබ මොනතරම් ඔබ ගණිත විද්‍යා උපාධිධාරියෙක් වුණත්
හරි ගණිත විද්‍යා උපාධිධාරියෙක් වුණත් ඕකේ ලකුණු 80ක් ගන්න අපහසුයි. හරි සාමාන්‍ය ඔබ දැල් ලිව්වොත් 80ක් ගන්න නැහැ. ඔබ හොඳට පුහුණු වෙලා ලිව්වොත් ලකුණකට යයි. නිකන් එකපාරට ලියලා බලන්න ලකුණු 80ක් ගන්න බෑ. ඒතර පුංචි දරුවෙක් කොච්චර පුහුණු වුණත් ඒකේ ලකුණු 85කට 90කට යනවා කියන්නේ බොහොම දුෂ්කර වැඩක්. අපි එතෙන්න යන්න හැබැයි දරුවන්ව සකස් කරනවා. හරි ඒක කරන්නේ අපි කොහොමද කියන එක හොඳට දෙමව්පියෝ බලාගෙන ඉන්න ඕන. ඊළඟට අපි ප්‍රශ්න පත්‍ර පන්ති ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක් සමග උගන්වන්න අවශ්‍ය සියල්ල කරන පන්තියක් තමයි අපේ පන්තිය. හරි ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක්. එක්කන් අවශ්‍ය සියල්ල ප්‍රශ්න පත්‍ර වලින් විතරක්ම ලකුණු 100 හදන්න බෑ. අවශ්‍ය කරන સિદ્ધාන්ත කොටස් තියෙන උගන්වන්න ඕන. මොකද ඒව හරියට උගන්වන්න ඕන. පැහැදිලිද? ඔයාලගේ දරුවව 2028 ශිෂ්‍යත්ව විභාගෙ ලියනකොට අගෝස්තු මාසේ මුල් සතියේ ශිෂ්‍යත්ව විභාගෙ පැවැත්වෙනවා. අපි අප්‍රේල් මාසෙ ඉවර වෙනකොට සියලුම දේවල් උගන්වලා ඉවර කරනවා. ඒක අපි හැම අවුරුද්දෙම කරන වැඩක්. මේ අවුරුද්දෙත් අපි ඒක කළා. ඊළඟට ලංකාවේ තියෙන වැඩිපුරම වැඩ කරන අමාරුම ගැටලු හදන එක මට සහතික කරලා කියන්න පුළුවන්. අපේ පන්තිය වගේ පන්තියක් මම නම් තව දැක්කේ නැහැ. දෙමව්පියන්ට බාරයි හොයලා බලන එක. ඒ වගේම අති විශිෂ්ට ප්‍රතිඵල ගන්න දරුවෝ නිර්මාණය තමයි අපේ බලාපොරොත්තු. අපි පහුගිය අවුරුදු දෙක පුරාවටම ලංකාවේ වැඩිම ප්‍රතිඵල අපේ පන්තිවල සහභාගී වුණු දුවල පුතාලා තමයි ගත්තේ. මුල් ස්ථාන 10න් 5ක් එක දිගට අවුරුදු දෙකක්. හරි? ඉතින් එතකොට ඒ වගේ විශිෂ්ට ප්‍රතිඵලයක් වෙනුවෙන් තමයි අපි දරුවට මඟ පෙන්වීම කරන්නේ. මේක දෙමව්පියෝ හිතන්න එපා ශිෂ්‍යත්වයේ පාස් වෙලා වැඩක් නැහැ. යන්න ඉස්කෝලයක් නැහැ. පාස් වීම නෙවෙයි අරමුණ වෙන්න ඕන. ඊට වඩා උඩින් දැන් ගිය අවුරුද්දේ කොළඹ 140ක් ගත්තා නම් ශිෂ්‍යත්ව පාස් යන්න ඉස්කෝලයක් නැහැ. හරි. යන්න ඉස්කෝලයක් නැහැ. හැම ඉස්කෝලෙම 160න් උඩ ලකුණු තියෙනවා. ඒතොර අර 140 ඉඳලා 160 වෙනකන් ලකුණු 20 ඉන්න ළමයි. ඉතින් යාලට යන්න ඉස්කෝලේ නැහැ. ඒ නිසා ඒ දිස්ත්‍රික් කඩයිම් ලකුණු සීමාව ඉක්මවීම පමණක් නෙවෙයි. ඔබ බලාපොරොත්තු වෙන පාසලේ තියෙන ලකුණක් තියෙනවනේ. අන්න ඒකට උඩින් යන්න පාස් වෙන්න ඕන. මම නම් යෝජනා කරන්නේ ලංකාවේ වැඩිම ලකුණු බලන්නේ කොළඹ විශාකා. හරි දැන් ගිය අවුරුදු 175යි. එහෙනම් 175ද 140 ශිෂ්‍යත්වයේ පාස් වෙන්නේ. 175න් තමයි විශාකා යන්න දෙන්නේ. 75ට වැඩි වෙන්න ඕන. ලකුණු 35ක් තියෙනවා. දැන් තේරෙනවද? එහෙනම් ඔය 175ට වඩා වැඩි ලකුණක්. හරි දැන් ගිය අවුරුද්දට සාපේක්ෂව මම කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ වැඩිම ලකුණු බලන ඉස්කෝලේ ලකුණු ගානට වඩා වැඩි ලකුණක් ගන්න අපි දරුවව සූදානම් කරන්න ඕන. එතකොට ඕනේ පාසලකට ගිය හැකි ඔබ කොළඹ එනවා නම් එහෙමයි කොළඹ පාසලකට යන්න පුළුවන්. කොළඹ දරුවන්ට නම් ඒක එහෙමයි. වෙනත් දිස්ත්‍රික්කයක නම් තමුන්ගේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධානම පාසලට දරුවව යොමු කරවන්න පුළුවන්. රයිට් ඔය ටික තමයි මූලික කරුණු කීපය. එහෙමනම් මම දෙමව්පියන්ට අවස්ථාවක් දෙනවා. මගෙන් මොන හරි අහන්න තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. දෙමව්පියන් අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. මයික් ෆන්ක්ෂන් දීලා නේ තියෙන්නේ. නිතියට දෙන්න. මොන හරි අහන්න තියෙනවා නම් මේ සම්බන්ධව ඉක්මනින් මිනිත්තු පොඩි වෙලාවක් දෙන්න. සර් ඔව්. සර් පන්තියේ වෙලාවල් වෙනස් වෙන්නේ නෑනේ නේද? නැහැ. මේ අවුරුද්ද පුරාවටම මේ දීලා තියෙන වෙලාව තමයි වෙලාව. ආයේ මෙයාලගේ වෙලාව වෙනස් වෙන්නේ. මෙයාලා පහ ශ්‍රේණියට යනකොට වෙනස් වෙනවා. ලබන අගෝස්තුවේදී මෙයාලගේ වෙලාව වෙනස් කරනවා. හතර ශ්‍රේණිය පුරාවටම මේ අවුරුද්දට කාලෙම මේ වෙලාවමයි තියෙන්නේ. රෙකෝඩින් එක අපි ලබා දෙනවා. යම් හේකින් පන්ති වාරය අතපසු වුණොත් රෙකෝඩින් එකෙන් බලන්න පුළුවන්. හැබැයි ලයිව් ක්ලාස් එකටම එන්න උපරිම උත්සාහ කරන්න. රෙකෝඩින් එක බලනවා නම් ඒකත් පොඩ බලන්න එපා. එක දිගටම රෙකෝඩින් එක බලන්න ඕන. එතකොට තමයි ඵලදායීතාවය වෙන්නේ. තව මොනවද අහන්න තියෙන්නේ? සර් දැන් අපේ මේ මගේ දුවත් ඉංග්‍රීසි ක්ලාස් එකකට යනවා. සෙනසුරාදානේ ගොඩක් ක්ලාස් තියෙන්නේ සර්. එතකොට ඒක දැන් සෙනසුරාදා එක අරින්නේ ඉවර වෙන්නේ 4ට. එතකොට අර පේපර් එකක් දෙනවනේ සර් 3ට විතර අපිට කරන්න කිව්වේ. එතකොට අපිට පුළුවන් ද ඒක පොඩ්ඩක් වේලාසනින් වෙයි. ඔව් කලින් කරන්න මිස්. එතකොට මේ පන්ති පටන් ගන්න කලින් කරලා එන්න. ඒක ගැටලුවක් නෑ. ඒකල පන්තිය පටන් ගන්න වෙලාවේ ටක් ගාලා ආයේ ප්‍රශ්න ටික දුවට කියව ගන්න කියන්නේ. එයා උත්තර අරන් තියෙන කායි කියව ගන්න කියන්නේ. ඔව් දෙමාපියන්ට තව මොනවද අහන්න තියෙන්නේ? මයික් එක ඔන් කරලා කතා කරන්න. Sir,
ඔව්. මේ ක්ලාස් එකේම රිපීට් එකක්ද සර් බ්‍රහස්පතින්දා කරන්නේ නැත්නම් නෑ මේ නෑ නෑ රිපීට් එකක් නෙවෙයි. ගණිත ගැටළු පන්තියේ සතියට දවස් දෙකක් උගන්වනවා. මේක එක දවසක් බ්‍රහස්පතින්දාට තියෙන වෙනම වැඩපිළිවෙලක්. අපි එතකොට ක්ලාස් බ්‍රහස්පතින්දාට දෙකක් කරන්නේ. නේද සර්? එකම ක්ලාස් එක නෙමෙයි අර යන්නේ නේද? නෑ එකම ක්ලාස් එක නෙවෙයි. කියන්නේ එකම ගණිත ගැටළු පන්තිය සතියට දවස් දෙකක් උගන්වනවා. හරි සර්. ඒතර සතියට පැය 4ක ගණිත ගැටළු පන්තියක් තමයි පැවැත්වෙන්නේ. ඒක සතියට පැය දෙක දෙක ගානේ දින දෙකකදී තියෙනවා. මොකද මේ ඔය දැන් සමහර වෙලාවට සතියකට පැය දෙකක් විතර පන්තියක් නැත්නම් සතියකට පැය 4ක පන්තියකින් වගේ කොහෙම තමයි සාමාන්‍ය ටියුෂන් ක්ලාසස් තියෙන්නේ. හැබැයි ඔය ගොඩක් පන්තිවල විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය වෙලා දරුවට පේපර් එකට හොඳට ලකුණු ගන්න පුළුවන් මට්ටමට දරුවා සකස් වෙන්නේ නැහැ. ඉතින් එහෙම දරුවෙක්ව නිර්මාණය කළ බෑ මේ ඉහළ ලකුණකට යන්න. ඒ නිසා තමයි අපි මේ හතර ශ්‍රේණියේදී දැන් සතියකට පැය 6ක් 5ට එනකොට සතියකට පැය 8ක් විදිහට මේ පන්තිය වෙනස් වෙනවා. හරි. පහේදී නම් අපි විශාල වැඩ ගොඩක් කරනවා. ඊට අමතරව විභාග වැඩසටහනක් යනවා. එම ගොඩක් වැඩ තියෙනවා පහේදී. හතරේ පන්තියේදී මේ විදිහට සතියකට සම්පූර්ණයෙන් පැය 6ක් තියෙන ගණිත ගැටළු පැය 4යි. ඉතුරු කොටස් ටික උගන්වන්න පැය 2යි. ඒ විදිහට. දෙමාපියෝ කරුණු අහන්න. කිසි ගැටලුවක් නැහැ. ඕන දෙයක් අහන්න පුළුවන් මේ වෙලාවේ. සර් මට ඔව්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ බබාලට දැන් මොන හරි යම්කිසි ගැටලුවක් ආපු වෙලාවට සර්ත් එක්ක ඒ ප්‍රශ්නේ කතා කරලා මේගොල්ලන්ට විසඳගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද නැත්නම් දැන් ඔව්. අර ඔන්ලයින් කරන හන්දා ඔව් පන්තියේ ඕන වෙලාවක මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. දැන් අපි ලබන සතියේ ඉඳන් කැමරාව ඔන් කරගෙන මයික් එක ඔන් කරගෙන තමයි අපි පන්ති කරන්නේ. එතකොට දරුවාට ප්‍රශ්නයක් ආව ගමන් මයික් එක ඔන් කරලා මගෙන් අහන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි සර් හරි thank you සර් වෙල්කම්. මොකද්ද ඇහුන්නේ හයියෙන් අහන්න? හරි දෙමාපියන්ට තව මොනවා හරි අහන්න තියෙනවනම් ඉක්මනින් අහන්න. හරි. එහෙනම් දෙමාපියන්ට බොහොම ස්තුතියි. ළඟින් ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම. දරුවා කරන වැඩ කටයුතු දිහා බලාගෙන ළඟින් ඉන්න ඕන. එහෙනම් අපි දරුවෝ එක්ක වැඩේ පටන් ගන්නයි සූදානම් වෙන්නේ. නම් මගේ දුවල පුතාලා වතුර චුට්ටක් එහෙම බොන්නකෝ. හරි. දැන් මගේ දුවල පුතාලා හැමෝම හොඳට මෙහෙම බලා ගන්න. දැන් උගන්වනකොට හොඳ ලස්සන ඉරියව්වකින් වාඩි වෙලා ඉන්න ඕන. හරි හොඳට කොන්ද කෙලින් කරගෙන අත් දෙක ඩෙස් එකෙන් තියාගෙන තමයි අහගෙන ඉන්නේ. මේම මූණට මත තියාගෙන ඔය උඩ බලාගෙන එහෙම ඉන්න එපා. හොඳට මෙහෙ බලාගෙන ඉන්න. අනික මම අහන ප්‍රශ්න වලට ඔහේ ඉඳන් හයියෙන් උත්තර දෙන්න ඕන. මං උගන්වන ගමන් මොනවා හරි ප්‍රශ්නයක් මගේ දරුවන්ගෙන් ඇහුවොත් හයියෙන් උත්තර දෙන්න ඕන. ගොඩාක් හයියෙන් නෙවෙයි යාර ගෙදර වහලේ තියෙන සීට් උළු උඩ යන ගානට අල්ලපු ගෙදරට ඇහෙන ගානට එහෙම උත්තර දෙන්න එපා. මිනිස්සු දුවගෙන මේ මොකද මේ ගෙදර කරදරයක්ද කියලා. සාමාන්‍ය විදිහට උත්තර දෙන්න. හරිද? හැමෝම මෙහෙ බලාගෙන හොඳට උත්තර දෙන්න ඕන. මම කියනවා සමහරවල්ලාට මයික් එක ඔන් කරලා උත්තර දෙන්න කියලා. එතකොට ටක් ගාලා මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. අනිත් වෙලාවට මයික් එක ඔන් කරන්න ඕනේ නැහැ. ඔයා උත්තර දෙන්න. හරි මං අහන ප්‍රශ්නෙට ඔයා ඔහෙන් උත්තර දෙන්න. අම්මට ඇහෙන්න උත්තර දෙන්න. මයික් එක ඔන් කරලා උත්තර දෙන්න කිව්වොත් මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. ඔච්චරයි තියෙන්නේ. හරි? අහන හැම එකටම උත්තර දෙනවා උතන ඉඳන් මයික් එක ඔන් කරලා උත්තර දෙන්න කිව්වොත් විතරක් මයික් එක ඔන් කරලා උත්තර දෙනවා. අනිත් වෙලාවට මයික් එක ඔන් කරලා උත්තර දෙන්න එපා ඈ. තේරුණාද? හරි. එහෙනම් ගන්න මැත්ස් මාස්ටර් ප්‍රශ්න පත්‍රය අතට. පළවෙනි ප්‍රශ්නේ. දැන් පුතේ ප්‍රශ්නයක් දැක්කහම ඉස්සෙල්ලාම මොකද කරන්න ඕන? දැන් රේස් ඇන් රියැක්ෂන් එක දාන්න දන්නවද ඔයාලා? කොහොම බලන්න රේස් ඇන් රියැක්ෂන් එක දාන්න බලන්න. රේස් ඇන් රියැක්ෂන් එක දාන්න දරුවන්ට කියලා දෙන්න අම්මලා. හරි දානවා කට්ටිය. very good.
ඔය රියැක්ෂන් කියලා තියෙන තැන රේස් හෑන්ඩ් තියෙනවා එහෙම අත මාක් එක. එහෙම පෙන්වන්න නැත්නම් මෝ කියලා තියෙන තැන තිත්තුනෝ බලන්න එතකොට රියැක්ෂන් එක පෙන්නනවා. හරි බලමු. දාන්න බලන්න රේස් හෑන්ඩ්. රේස් හෑන්ඩ් රියැක්ෂන් එක දාන්න හැටි බබාලට කියලා දෙන්න. මොකද අපි කතා කරන්නේ ওই රේස් හෑන්ඩ් රියැක්ෂන් එකෙන් කතා කරනවා. ආයේ මයික් එක ඔන් කරලා කතා කරනවා. මේ දෙක තමයි තියෙන්නේ. හරි. තාම ඔක්කොමලම දැම්මේ නැහැ. භාගයක්වත් රේස් හෑන්ඩ් දැම්මේ නැහැ. හරි. රේස් හෑන්ඩ් රියැක්ෂන් එක දාන්න හැමෝම. පෙන්වන්න නැත්තම් රේස් හෑන්ඩ් කියන එක යට ඩිස්ප්ලේ එක යට තියෙන්නේ. එහෙම නැත්තම් මෝ කියලා තියෙන තැන තිත්තුනෝ බලන්න එතකොට පෙන්නනවා. හරිද? හරි. ඕකේ රයිට්. හරි. thank you. රයිට්. දැන් ඔක්කොම ලෝ හෑන්ඩ් කරන්න. දැන් මේ වගේ ප්‍රශ්නයක් දැක්කහම දරුවෝ අපි ඉස්සල්ලාම කරන්නේ මේ ප්‍රශ්නය හොඳට කියවලා තේරුම් ගන්න එක. දැන් මම මගේ දුවලා පුතාලාගෙන් අහනවා ඔයාගේ නම මොකක්ද කියලා. මම ඔයාගේ නම මොකක්ද කියලා ඇහුවොත් මේ පන්තියේ ඉන්න හැම දරුවෙකුටම උත්තර දෙන්න පුළුවන්. මොකද මේ ප්‍රශ්නෙට උත්තරේ අපි හැමෝම දන්නවා. හැබැයි මම ඔය ප්‍රශ්නේ ඔයාට නොතේරෙන විදිහට ඇහුවොත් ඔය නම් උන් ඔය වගේ මං ඇහුවොත් දැන් මේ ලෝකෙ දෙයක් තේරෙන්නේ නැහැ නේද? අහන්නේ මොකද්ද තේරෙන්නේ? අහන්නේ මොකද්ද තේරෙන්නේ නැති වුණකොට උත්තරයක් අපිට ගන්න බැරුව යනවා. ඒක තමයි මේ වගේ තියෙන දේ. අහන්නේ මොකද්ද කියලා නොතේරුනොත් උත්තරයක් හොයන්න බැරුව යනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ අමාරුයි නෙමෙයි. අහන එක අපි තේරුම් ගත්තේ නැහැ. එහෙනම් පළමු පියවර තමයි අහන්නේ මොකක්ද කියලා හොඳට වටහා ගන්න එක. පැහැදිලිද? පළමු පියවර තමයි අහන්නේ මොකක්ද කියලා වටහා ගන්න එක. අම්මලා තාත්තලාට මම ආයෙම කියන්නේ හැම දරුවෙක්ම අපේ ওই සිංහල පන්තියට යොමු කරවන්න. මේ 3 ශ්‍රේණියනේ දැන් මේ දූල පුතාලා ඉන්නේ. මේ 3 ශ්‍රේණියේ ඉන්න මේ දරුවෝ ටිකට 3 4 පන්තියේදී අතිශයම වැදගත් වෙන කොටස තමයි ওই සිංහල කොටස. මොකද මේ හොඳට මේවා කියවන්න බැරි නම් හොඳට ලියන්න බැරි නම් ඒ දරුවට ගණිත ගැටලු උගන්වන්න බෑ. කකුල් නැති දරුවෙකුට ඇවිදින්න කිව්වා වගේ. කකුල් නැති කෙනෙකුට ඇවිදින්න කියලා උගන්වන්න බෑනේ. කොහොමද උගන්වන්නේ? අන්න ඒ වගේ භාෂාව හොඳට පුළුවන් වෙන්න ඕන. භාෂාව හොඳට පුළුවන් වෙන්න නම් සිංහල කියන කොටස ඔය පරිසරය ඒ කොටස හරියට තියෙන්න ඕන. හරි? ඒ නිසා ඒ කොටස ලේසි ඒ නිකන් එහෙම කරලා ඒක මිස් කරන්න එපා. හරි? රයිට්. එහෙනම් මේ ප්‍රශ්නේ හොඳට කියවන්න ඕන. දැන් මං ආසයි ඉස්සල්ලාම අපේ දරුවෙකුගේ කටහඬින්ම මෙන්න මේ ප්‍රශ්නය පන්තියටම හෙන්න කියවනවා අහන්න. කවුද කැමති පන්තියටම හෙන්න මේ ප්‍රශ්නේ කියවන්න? රේස් හෑන්ඩ් දාන්න. හරි මුලින්ම ඔය දාපු දරුවට දෙන්න බලන්න අවස්ථාව. ඔන්න ඔයා අන්මියුට් බටන් එක ක්ලික් කරලා කියවන්න බලන්න. හරි මයික් එක ඔන්න උනා. හයියෙන් කියන්න දැන්. සිසිලස යන වචනය ඉලක්කම් යොදා ලියා තිබුණි. පිළිතුරු අතරින් එම වචනය ලියා තිබුණු ආකාරය කුමක්ද? බොහොම හොඳයි. එයා බොහොම හොඳට කිව්වා. සිසිලස යන වචනය ඉලක්කම් යොදා ලියා තිබුණි. මොකද්ද දැන් කියන්නේ? ඔන්න දෙවෙනි කාරණය මගේ රත්තරන් දුවේ පුතේ. දැන් වාක්‍යයක් කියවපුවාම වාක්‍ය කියලා ඉවර වෙනකොට මගේ දරුවන්ට වැටහෙන්න ඕන මේ වාක්‍ය මොකද්ද කිව්වේ කියලා. දැන් සමහරලාට තියෙන වාක්‍ය කියවලා ඉවර කරනවා. කිව්වේ මොකද්ද? මොකුත් දන්නේ නැහැ. ඒක කියවුවා තමයි. කියවුවා විතරයි. ඒකෙන් කියපු දේ හිතට ගිහිල්ලා නැහැ. එහෙම බෑ. වචනේ කියවනකොට ඒ කියන එක අපේ මොලේ ඇතුළට තේරෙන්න ඕන. ඔන්න බලන්න දැන් කරන විදිය. සිසිලස යන වචනය ඉලක්කම් යොදා ලියා තිබුණි. දැන් සිසිලස කියලා වචනයක් තියෙනවනේ. දැන් සිසිලස කියලා ලියන්නේ මෙහෙමනේ. සිසිලස කියලා ලියන්නේ මෙහෙම. හැබැයි මේක ලියලා තියෙන්නේ රහස් භාෂාවකින්. ඉලක්කම් වලින් ලියලා තියෙන්නේ. සිසිලස වෙනුවට ඉලක්කම් ලියලා තියෙන්නේ. මෙහෙම සිංහල අකුරු නෙමෙයි ලියලා තියෙන්නේ. ඉලක්කම් ලියලා තියෙන්නේ. දැන් අහනවා අපෙන්
පිළිතුරු අතරින් මෙවනේ පිළිතුරු කියන්නේ පිළිතුරු අතරින් එම වචනය ලියා තිබුණු ආකාරය කුමක්ද? දැන් මෙයාද සිසිලස කියලා හොයන්න ඕන. දැන් මගේ දරුවෝ හොඳට බලන්න මේ සිසිලස කියන වචනේ මෙතනක් තියෙනවා C අකුරක් මෙතනක් තියෙනවා C අකුරක්. දැන් මේකට ඉලක්කම් භාවිතා කරනවා නම් මේ පළවෙනි C අකුරට භාවිතා කරනවා නම් යම්කිසි ඉලක්කමක් අපි නිකන් හිතමු 7 ඉලක්කම පාවිච්චි කළා කියලා. මේ C කියන එකට 7 පාවිච්චි කරොත් මේ C අකුරටත් ඒ ඉලක්කමම පාවිච්චි කරන්න ඕනේ නේද? මොකද එක අකුරකට එක ඉලක්කමක් තමයි සංකේතයක් හැටියට භාවිතා කරන්නේ. එහෙනම් මේ අකුරට මේ ඉලක්කම නම් මේ අකුරටත් ඉලක්කම ඒකම විය යුතුයි. හරි? එහෙනම් ඒකත් 7. එහෙනම් මේකේ පිළිතුර හොයන රහස මොකක්ද? මුල්ම ඉලක්කම් දෙක එකම ඉලක්කම විය යුතුයි. මුල්ම ඉලක්කම් දෙක එකම ඉලක්කම වෙන පිළිතුරක් තියනවාද කියලා හොයන්න ඕන. තේරුණාද මගේ දුවලා පුතාලට? බලන්න සිසිලස කියන එකේ මුල්ම අකුරු දෙක සමාන නිසා පිළිතුරු වලින් බලනවා. මෙන්න බලන්න පළවෙනි පිළිතුරේ ඉස්සල්ලාම තියෙන්නේ 7 ඊළඟට තියෙන්නේ 7. ඊළඟ අකුරු දෙක වෙනස් අකුරු දෙකක්. දැන් C කියන අකුර නෙමෙයි S කියන්නේ. එහෙනම් මෙතෙන්න තව වෙන ඉලක්කමක් එන්න ඕන මෙතෙන්න වෙනස් ඉලක්කමක් එන්න ඕන. ඔය කියන අවශ්‍යතා තුනම සම්පූර්ණ වෙනවා පළවෙනි පිළිතුරේ. 7යි 7යි 3යි 4. මේක වෙන්න බෑනේ කියනත් 7යි 8 වෙන්න බෑ. මේ C අකුරට 7 දාලා මේ C අකුරට 8 දාන්න බෑනේ. එහෙනම් ඒක වැරදි. මෙතන බලන්න 7යි 8 මෙතනත් ඒකම වෙලානේ. අනිත් එක බලන්න මෙතන 8යි 8. මෙතෙන් 8 දාලා මෙතෙන්නත් 8 දාන්න බෑනේ. මොකද මෙයා C මෙයා L. එහෙනම් මෙයත් වැරදි. දැන් මගේ දූල පුතාලා කියන්න මේ පළවෙනි ප්‍රශ්නෙට අපි ගත්ත උත්තරේ ගත්ත විදිහ තේරුණාද? මයික් ඔන් කරලා උත්තර දෙන්න. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. හැමෝම උත්තර දෙන්න ඕනේ. අයියෙන් උත්තර දෙන්න ඕනේ. ඔව් සර්. ඔව් සර්. රයිට් බොහොම හොඳයි. හරි දැක්කද? ඔන්න දැක්කද ප්‍රශ්නයක් කියවන්නේ කොහොමද? ඒ කියවන ප්‍රශ්නේ අපි වටහා ගන්නෙ කොහොමද? ඒ ප්‍රශ්නෙට අපි උත්තර හොයාගෙන යන්නේ කොහොමද? ඔය කරුණු තුන තමයි අපිට දියුණු කරගන්න තියෙන්නේ. අපි සරල මට්ටමින් පටන්ගෙන උප්පරිම සංකීර්ණ මට්ටමට යනකම් මේක ක්‍රමානුකූලව ගොඩනගාගෙන යනවා. තේරුණාද? රයිට්. එහෙනම් දැන් පළවෙනි උත්තරේ අරන් තියනවා. පුතේ රතු පෑනකුත් ළඟ තියෙන්න ඕනේ. රතු පෑනක් ළඟ තියෙන්න ඕනේ. අම්මලා තාත්තලා දරුවාගේ පැන්සල් ගොඩට රතු පෑනකුත් එකතු කරන්න. රතු පෑන පාවිච්චි කරන්නේ හරි දාන්න විතරයි. හරි දැන් දරුවා ලස්සනට හරියක් දාන්න නැත්නම් අම්මා හරි තාත්තරේ ලස්සන හරියක් දාන්න. දැන් අපි යනවා දෙවෙනි ප්‍රශ්නයට. හරි දෙවෙනි ප්‍රශ්නේ කියවන්න කැමති පන්තියටම හෙන්න කවුද? දාන්න බලන්න රේස් එයාර් රියැක්ෂන් එක. හරි ඉස්සල්ලාම දාපු එක්කනට දෙන්න. හරි කියවන්න පුතේ මයික් එක ඔන් වුණා. පහත රූප අතරින් ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් සහිත රූප දැක්වෙන අකුරු අඩංගු පිළිතුර තෝරන්න. හරි බොහොම හොඳයි අපූර්වට කියෙව්වා. ඔන්න ඔය ගානට කියවන්න පුළුවන්. ඉස්සලා කියවපු දරුවත් ලස්සනට කියෙව්වා. ඒ දෙන්නම හොඳයි. ඔන්න ඔය ගානට කියවීමේ හැකියාව හැම දරුවෙකුගේම තියෙන්න ඕන ආදරණීය අම්මේ තාත්තේ. ඒ ගානට කියවීමේ හැකියාව නැතිනම් දරුවට සිංහල පොත කියවන්න දීලා දවසකට මිනිත්තු 5 ගානේ විතර ඒ කියවීමේ හැකියාව අපි වර්ධනය කරගන්න ඕන. මම නැවත කියනවා හොඳට කියවන්න බැරි නම් හොඳට ලියන්න බැරි නම් ඒ දරුවට ගණිත ගැටලු උගන්වන්න බෑ. හරි මම කලින් කියපු උදාහරණයමයි සත්‍ය. කකුල් නැති කෙනෙකුට ඇවිදින්න උගන්වනවා වගේ. ඒක ප්‍රායෝගික නැහැ. ඒ නිසා මේ භාෂාව පුළුවන් කරවන එක හරිය වැදගත්.
ඊට පස්සේ මම මේ IQ කියන්නේ මොනවද? ඒ තැන් වලට ගන්න මම මොලේ හදලා ගන්නවා. හරි ඒකට මට වැඩ ක්‍රමයක් තියෙනවා. හැබැයි මට ඒකට මොලේ හදන්න දරු පැටියාගේ ඔය කියන හැකියාව අවශ්‍යයි. මතකයි මම මේ පන්තිය පටන් ගන්න කලින් දැම්ම ගෲප් එකට කතන්දර පොත් කියවන්න දෙන්න. ඊගාවට මේ ගණිත කර්ම 4 ඒ කියන්නේ ගුණ විශේෂයෙන් මේ චක්‍රය පුරුදු කරවන්න මම දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළා. මම හිතනවා ඒක දෙමව්පියෝ කරන්නේ නැති කියලා. රයිට්. බලන්න රූප අතරි කිට්ටුම සම්බන්ධතාවයක් සහිත රූප දැක්වෙන අකුරු. මේ බලන්න මේ රූපෙට A රූපේ කියලා දාලා තියෙනවා. මේ රූපේ B, මේ රූපේ C, මේ රූපේ D, මේ රූපේ E. ඉස්සල්ලාම මේ රූප ටික කියව ගමු. මගේ දරුවන්ට පේනවා මේ A රූපයේ තියෙන්නේ වොලිබෝල් ක්‍රීඩාවේ යෙදලා ඉන්න ක්‍රීඩකයෝ කීප දෙනෙක්. වොලිබෝල් ක්‍රීඩාව තමයි මේ. ඊළඟට B රූපයේ පාපන්දු නැත්තම් ෆුට්බෝල්. මේ ෆුට්බෝල්. C රූපේ ක්‍රිකට්. D රූපේ තියෙන්නේ කැරම් ක්‍රීඩාව. E රූපේ තියෙන්නේ චෙස් ක්‍රීඩාව. දැන් මේ ක්‍රීඩා පහෙන් කිට්ටුම සම්බන්ධතාවයක් තියෙන ක්‍රීඩා මොනවද? දැන් සම්බන්ධතාවයේ හැදෙන ක්‍රම තියෙනවා. ඒවා අපි උත්තරත් එක්කන් කතා කරමු. දැන් මේ වගේ එකකට උත්තරය හොයන්නේ දීලා තියෙන පිළිතුරු අතරින් නිවැරදි පිළිතුර හොයන්න ඕන. බලන්න උපක්‍රමේ දීලා තියෙන පිළිතුරු භාවිතයෙන් නිවැරදි පිළිතුර හොයනවා. පළවෙනි එකේ තියෙනවා A කියලා. A කියන්නේ කවුද? වොලිබෝල්. ඊළඟට තියෙනවා D කියලා. D කියන්නේ කැරම්. දැන් බලන්න පුතේ වොලිබෝල් කියන්නේ අපි හොඳට කය වෙහෙසවලා කරන ක්‍රීඩාවක්. උඩ පයින්නවා නේද වැටෙනවා මෙහෙම මේක සාමාන්‍ය මේක ගෘහස්ත ක්‍රීඩාවක්. මේ සාමාන්‍ය පුංචි ඉස්කෝලවල වල නම් මේක එළිය පිට්ටනිය තමයි කරන්නේ. නමුත් සාමාන්‍ය මේක මේ අර ගෘහස්ත එකක්. ඒ කියන්නේ මේ අවුවේ ඉඳන් ගහන එකක් නෙමෙයි. ජාත්‍යන්තර මට්ටමේදී වොලිබෝල් කියලා කියන්නේ විශේෂයෙන් හදපු කාමරයක් ඇතුලේ කරන ක්‍රීඩාවක්. ඒකට අවශ්‍ය කරන ප්‍රමිතිගත ආලෝකයක් තියෙනවා. ඊට පස්සේ උෂ්ණත්වයක් තියෙනවා, පීඩනය, වායු පීඩනයක් තියෙනවා. ඒ ඔක්කොම හරියට හරි ගස්සලා තමයි වොලිබෝල් ක්‍රීඩාව කරන්නේ. අර හැබැයි මේක හොඳට මහන්සි වෙලා කෑ ගහලා දඟලලා කරන ක්‍රීඩාවක්. මේක වාඩි වෙලා කෑ ගහන්නේ මේ නිශ්ශබ්දව කරන ක්‍රීඩාවක්. ඒ දෙක අතර එහෙම කිට්ටු සම්බන්ධයක් නැහැ. ඒ දෙක අතර එහෙම සම්බන්ධතාවයක් පේන්නේ. අපි C කියන ක්‍රීඩාව ගන්නවා. C කියන්නේ ක්‍රිකට්. හරි. මේක කරන්නේ කෙලින්ම පිට්ටනියට බැහැලා කණ්ඩායම් දෙකක් එකතු වෙනවා 11 දෙනෙක් එක පැත්තක රකින්න දෙන්නෙක් ගහනවා අම්පයර්ස්ලා දෙන්නෙක් මේක විනිශ්චය කරනවා. ඒක එහෙම එකක්. D කියන්නේ ආපහු කරන. ඉතින් ඒක එහෙම එකක් නෙමෙයි. ඒ දෙක අතරත් එහෙම කිට්ටු සම්බන්ධතාවයක් නෙමෙයි. මේක වාඩි වෙලා නිශ්ශබ්දව කරන එක. ඊළඟට D සහ E. අන්න D කියලා කියන්නේ කැරම් වාඩි වෙලා නිශ්ශබ්දව කරන්නේ. නගලන්නේ කෑ ගහන්නේ උඩ පයින්නේ නැහැ. E කියලා කියන්නේ එහෙම වාඩි වෙලා නිශ්ශබ්දව කරන වැඩක්. මොකද්ද? චෙස් ක්‍රීඩාව. එහෙනම් මෙන්න මේ දෙක අතර මේ දෙකට වඩා ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. මොකද මේ දෙකම එකතන වාඩි වෙලා දඟලන්නේ නැතුව කරන ක්‍රීඩාවක්. මේවා හැම නෙවෙයි ගොඩක් කය වෙහෙසලා කරන ශාරීරික ශක්තිය අවශ්‍යයි මේ ක්‍රීඩාවලට. දැන් කැරම් වලට හොඳට කැරම් ගහන්න පුරුදු වෙන කට්ටිය පිට්ටනිය වටේ රවුන්ඩ් වල එක්සර්සයිස් කරලා එහෙම හදන්නේ. චෙස් වලට පුළුවන් කට්ටියට චෙස් ක්‍රීඩාවේ ඉඳලා කට්ටියට ඇඟට ව්‍යායාම කරලා චෙස් ක්‍රීඩාව හදන්නේ. ඒවට මොළයට ව්‍යායාම කරන්නේ. එහෙනම් මෙන්න මේ ක්‍රීඩා දෙක අතර කිට්ටු සම්බන්ධයක් දකින්න පුළුවන්. එහෙනම් පිළිතුර වෙන්නේ 3 D සහ E. දැන් දරුවෝ මගේ දුවල පුතාලට මේ ප්‍රශ්නය කියවපුවාම ඔන්න ඔය මම ඔය කියපු විදිහට මේ ප්‍රශ්නය පේන්න ඕන. මේ උත්තරේ වැරදි ඇයි? මෙයා වැරදි ඇයි? මෙයා හරි ගියේ ඇයි? හේතු සහිත වෙන්න ඕන. හේතුවක් ඇතුව. මේ නිසා මෙහෙම, මේ නිසා මෙහෙම, මේ නිසා මෙහෙම. ඒකට තමයි බුද්ධිය කියන්නේ. බුද්ධිය කියන්නේ කොච්චර හිතන්න පුළුවන්ද කියන එක. ශිෂ්‍යත්ව විභාගයේ එක පත්‍රයේදී පරීක්ෂා කරලා බලන්නේ මගේ දුවල පුතාලට කොච්චර හිතන්න පුළුවන්ද? ඒකට තමයි බුද්ධිමත්කම කියන්නේ. බුද්ධිමත්කම අත්‍යවශ්‍යයි අපේ ජීවිතේ සාර්ථක කරගන්න. තේරුණාද? හැම වැඩකටම මේ බුද්ධිමත්කම කියන කෝණනේ. අපි මොනා කරන්න ගියත් අපි හොඳ බුද්ධිමතෙක් නම් අපි කරන දේ සාර්ථක වෙනවා. හරි.
රයිට්? එහෙනම් හිතන්න පුළුවන් බව. ඇයි මේ උත්තරේ හරි ගියේ? ඇයි මේ උත්තරේ වැරදුනේ? අන්න ඒක සහේතුක හේතු සහිත වෙන්න ඕන. හේතු සහිත වෙන්න ඕන. නිකම් ප්‍රශ්නේ උඩින් පල්ලෙන් ගියම මොකට හරි ඉරක් ගෙහුවා. ඊයේ එහෙමනම් කරන්න එපා ඈ. එහෙමනම් කරන්න එපා. මගේ චූටි බබාලා ඔයාලා හොඳට ඉගෙන ගත්තාම ඔයාලට ලොකු ඉස්කෝලේකට යන්න අවස්ථාව හම්බ වෙනවා. හරි ලංකාවේ තියෙන ප්‍රධානම පාසලකට යන්න අවස්ථාව ලැබෙනවා. ප්‍රධානම පාසලකට ගියපුවාම ඔය චූටි ඉස්කෝලේක යනවට වඩා ගොඩාක් දේවල් ඔයාලට හම්බ වෙනවා. සර්රුත් චූටි කාලේ ශිෂ්‍යත්වයේ පාස් වෙලා ලංකාවේ තියෙන ප්‍රධාන පාසලකට ගියපු කෙනෙක්. හරි? ඒ නිසා මම දන්නවා මගේ සමහර යාළුවෝ චූටි කාලේ මම ගිය පොඩි ඉස්කෝලේකටනේ ගමේ. ඒ ගොඩක් අයට යන්න බැරි වුණානේ. අපි ගමේ ඉස්කෝලේ අපි 5 දෙනයි ශිෂ්‍යත්ව විභාගේ පාස් වුණේ. හරි? එතන මම ප්‍රධාන දිස්ත්‍රික්කයක ප්‍රධාන පාසලකට ඇතුළත් වුණා. එතකොට අපේ ඉස්කෝලේ අපිට ලැබිච්ච බොහෝ දේවල් අර කට්ටිය දැකලවත් නෑ අහලවත් නෑ. හරි? ඊට පස්සේ හම්බෙන යාළුවෝ ටික ඈ ඒ අපිට හම්බ වෙනවනේ. එතකොට මේ විශාල හොඳට ඉගෙන ගන්න පුළුවන් හොඳ යාළුවෝ සෙට් එකක් හම්බ වෙනවා. ඒවා හරි ප්‍රයෝජනවත් වෙනවා. ඉස්කෝලේ විශාල භෞතික සම්පත් තියෙනවා. හොඳ විනයක් තියෙනවා. හොඳට උගන්වන විෂය බාහිර ක්‍රියාකාරකම් ගොඩාක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගමේ ඉස්කෝලේක ක්‍රීඩා වර්ග කීයක් තියෙනවද? 5ක් 10ක්. කොළඹ ප්‍රධාන පාසලක ක්‍රීඩා කීයක් තියෙනවද? ක්‍රීඩා 60ක් විතර තියෙනවා. ක්‍රීඩා 60ක් විතර. ඒ මම ක්‍රීඩා ගැන කිව්වේ. 60කටත් වැඩි සමහරවිට භාෂා වර්ග තියෙන හැම භාෂාවම ඉගෙන ගන්න තියෙනවා ඉස්කෝලේ. හරිද? චීනද, ජපාන්ද, හරි ඉංග්‍රීසිද භාෂා වර්ග විශාල ප්‍රමාණයක්. ඉතින් මේවා ලොකු අවස්ථාවක් පුතේ. හරි? ප්‍රධාන පාසල් වල තියෙන වෙනම උපසංස්කෘතීන් තියෙනවා. ඒ තමුන්ගේ පාසලේ කෙනාට සලකන්නේ තමුන්ගේ සහෝදරයෙක්ට වගේ. සමාජයේ එළියේදී හම්බුනොත් මොකක් හරි වැඩක් කරන්න කියලා ඔයා කොයි ඉස්කෝලේද? රොයල්. රොයල්ද? මෙයාත් රොයල් නම් ටක් ගාලා එයාගේ ඉස්කෝලේ කෙනාට ප්‍රමුඛතාවය දීලා වැඩ කරනවා. ඒක වෙනම උපසංස්කෘතියක්. හරි? ඒක පිටින් බලනකොට අසාධාරණයි වගේ පේනවා. ඒ උනට ඒක එහෙම තමයි. ලෝකේ සාධාරණ දේවල් නැහැනේ. ලෝකේ හැමදේම අසාධාරණයි. ඒවා එහෙම තමයි හැදිලා තියෙන්නේ. එතකොට අපිට ඒවට අභියෝග කරන්න නෙවෙයි අපිත් ඒ තැනට යන එක තමයි අපි කරන්න ඕන. ඉතින් මගේ චූටි දුවලා පුතාලාට පුළුවන්. හරි? මේ ප්‍රධාන පාසලකට යන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ මොකද්ද? හොඳට ඉගෙන ගන්න එක. කියලා දෙන එක හොඳට අහගෙන ඉන්න එක. දැන් ඔයාලා යන්න ආසම ඉස්කෝලේ අම්මලාට කියලා ලස්සන ඒ ඉස්කෝලේ ලස්සන ෆොටෝ එකක් අරගන්න. හරි? අම්මලාට කියලා ලස්සන ෆොටෝ එකක් ඔය Google search කරන්න. ඕන ඉස්කෝලේ ෆොටෝස් තියනවා ගන්න. ඒකල්ලා මේ ලස්සන ෆොටෝ එකක මේ කලර් print out එකක් අරගෙන ආවිල්ලා බිත්තියේ අලව ගන්න. හරිද? බිත්තිය අලව ගන්න. කට්ටියට කී යන්න එපා. මෙව කට්ටියට කී යන්නේව නෙමෙයි. ඒක අලව ගන්න. ඊට පස්සේ ඔයාට ඒක දකින ගානේ ඔයාට මතක් වෙනවා. මම මේ ඉස්කෝලේට යන්න උත්සාහ කරා. ඒක තමයි අපිට අපේ ජීවිතවල චූටි කාලේ ඉඳන්ම ඉලක්ක තියෙන්න ඕනේ පුතේ. ඒක දැන් ඔයාට තියෙන කෙටි කාලීන ඉලක්කය තමයි ඔය ශිෂ්‍යත්ව විභාගේ. ශිෂ්‍යත්ව විභාගේ පාස් වුණා මම කොළඹ විශාඛ යන්නේ. මම කොළඹ රොයල් යන්නේ අම්මා. හරි? අන්න ඒ වගේ ඔයා ආස ඉස්කෝලයක් ඇතිනවා යන්න බලාපොරොත්තු වෙන. අන්නේ ඉස්කෝලේ ෆොටෝ එකක් ලස්සනට අරගෙන print out එකක් අරගෙන අලව ගන්න ඔයාගේ පාඩම් කරන පොත් මේසෙ ඉස්සරහා. එතකොට ඔයාගේ මනස සකස් වෙනවා. ඒක ජයග්‍රහණය කරන්න, ඒ ගමන යන්න ඔයාගේ ඔළුව ටික ටික පටන් ගන්නවා. හරි? එහෙම අපි වැඩ කරමු. අපි එමු. එහෙනම් දෙවෙනි එකට ලස්සන හරියක් දාගන්න 3 කියලා තුන්වෙනි එක අරන් තියනවා නම් හරියක් දාගන්න ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ. මම පුතේ අද දවසේදී මෙච්චර වෙලාවක් මේකට ගියාට ඊළඟ දවස් වෙනකොට අපි සාමාන්‍යයෙන් පැයක් විතර යනකොට පන්ති වෙලාවට පටන්ගෙන පැයක් විතර යනකොට මේ පේපර් එක ඉවර කරනවා. ඊට පස්සේ මිනිත්තු 10ක විවේකයක් දෙනවා. අද මම තව මිනිත්තු 15කින් මගේ දරුවන්ට මිනිත්තු 10කින් විතර මිනිත්තු 10ක විවේකයක් දෙන්නම්. හැමදාම මිනිත්තු 10ක විවේකයක් දෙනවා උගන්වන්න පටන්ගෙන පැයක් යනකොට. හරිද? අන්නේ 10 විවේකී වෙලාවේ තමයි එතකොට අනිවාර්යෙන් නැගිටින්න පුටුවේ ඉන්න එපා විනාඩි 10 නැගිටින්න වටපිටාවට පොඩ්ඩක් යන්න ස්ක්‍රීන් එකකින් S2 අයින් කරගන්න. හරි? වටපිටාවට චුට්ටක් යන්න ගිහිල්ලා මොනවා හරි කන්න බොන්න ඒ ටික කරලා හරියට මිනිත්තු 10න් වාඩි වෙන්න. හරි? මෙන්න තුන්වෙනි එක. පහත සංඛ්‍යා සටහනේ වැඩිපුරම ඇත්තේ මොනවාද? හරි. ඔන්න ප්‍රශ්නේ මම්ම කියවුවා. මට කියන්න මේ සංඛ්‍යා සටහනේ වැඩිපුරම තියෙන්නේ මොනවද? ආදිත්‍ය. මේකට උත්තර දෙන්න කැමති කට්ටිය රේස් එකෙන් දාන්න බලන්න.
ආදිත්‍යට දෙන්න. ඔය අර එසෙන් දාලම තිබුණා. ඔව් ආදිත්‍ය මයික් එක ඔන් කරලා කතා කරන්න. වෙනුච ආදිත්‍ය මයික් එක ඔන් වුණා. ආදිත්‍ය කතා කරන්න. අයියෙන් කියන්නේ. පහට සංඛ්‍යා සටහනේ වැඩිපුරම ඇත්තේ මොනවාද? හරි පුතේ. ඒ ප්‍රශ්නේනේ මං අහන්නේ දැන් උත්තරේ වාගේ. මේකේ මොනවද මේ තියෙන්නේ? වැඩිපුරම තියෙන්නේ මොනවද? හින්දු අරාබි ඉලක්කම්. හා. දැන් මගේ දරුවා කියනවා මේකේ වැඩිපුරම තියෙන්නේ හින්දු අරාබි ඉලක්කම්. හරි. දැන් මගේ දුවල පුතාලා හැමෝම හොඳින් අහගන්න. පුතේ ඉලක්කම් වර්ග දෙකක් තමයි මේ කොටුව ඇතුලේ තියෙන්නේ. මෙන්න මේවා ඔයාලා ඉගෙන ගන්න මම මේ රතු පාටි රවුම් කරන මෙයා 8 මෙයා 7 මෙයා 6 මෙයා 9 මේවට නම දෙනවා හින්දු අරාබි ඉලක්කම්. අපි මේ ලියන ඉලක්කම් මොන ඉලක්කම්ද සිංහල ඉලක්කම්ද? නෑ. මේ ඉලක්කම් වල නම හින්දු අරාබි ඉලක්කම්. ඔයාලා දන්නවද කවුරු හරි ඇයිද මේවට හින්දු අරාබි ඉලක්කම් කියන්නේ කියලා? කො දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න. මයික් එක දෙන්න පොදුවේ මයික් එක ඔන් කරලා කියන්න බලන්න දන්න කෙනෙක් ඉන්නවනම් ඇයි මේවට හින්දු අරාබි ඉලක්කම් කියන්නේ? මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. හැමෝටම මයික් පර්මිෂන් දීලා තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. මයික් පර්මිෂන් නැති අය දෙන්න ටක් ගාලා. දන්නවද දන්න කෙනෙක් ඉන්නවද? ඔව් පුතේ. ඒවා හින්දු අරාබි ඉලක්කම් නිසා. සම්මත නිසා. හින්දු සම්මත නිසා ඒවා. තව උත්තර මොනවද තියෙන්නේ? උත්තර දෙන්න. දන්නවද? ඇයි මේවට හින්දු අරාබි ඉලක්කම් කියන්නේ? හරි. ඔන්න ඔක්කොම කට්ටිය අහගන්න. පුතේ මේ සංඛ්‍යා මම මේ රතු පාටින් රවුම් කරපු සංඛ්‍යා මේවා මේ ලෝකෙට හොයාගත්තේ හින්දු ජාතිකයෝ. හින්දු ජාතිකයන් තමයි හොයාගත්තේ. මේ ඉලක්කම් ක්‍රමය මේ ලෝකෙට හොයාගත්තේ හින්දු ජාතිකයි. එතකොට හින්දු අරාබි සංඛ්‍යා කියන්නේ හින්දු අරාබි ඉලක්කම් කියන්නේ අරාබි ජාතිකයෝ තමයි මේ ඉලක්කම් ලෝකේ පුරා ප්‍රචාරය කළේ. මේවා සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ හින්දු අයට, මේවා ප්‍රචාරය කිරීමේ ගෞරවය හිමිවන්නේ අරාබි ජාතිකයන්ට. අන්න ඒ නිසා මෙන්න මේ සංඛ්‍යා හඳුන්වනවා මොනවා කියලාද? හින්දු අරාබි සංඛ්‍යා. නැත්තම් හින්දු අරාබි ඉලක්කම්. ඔන්න දැන් හැමෝම දන්නවා අපි මේ කතා කරන ඉලක්කම් වලට නම ලැබුණේ කොහොමද කියලා. ඊළඟට මොනවද මේ ඉංග්‍රීසි අකුරු වගේ තියෙන ඒවා? මේ ඉංග්‍රීසි අකුරු වගේ තියෙන මොනවද මේ? මේ මෙහෙම එකක් තියෙනවා මෙහෙම එකක් තියෙනවා. තව මේ මෙහෙම එකක් තියෙනවා. මේ මෙහෙම ඒවා තියෙනවා. මෙහෙම ඒවා තියෙනවා. මෙහෙම ඒවා තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙන මොනවද මේ? මේවා රෝම සංඛ්‍යා. මේවට අපි කියනවා රෝම සංඛ්‍යා. නැත්නම් රෝම ඉලක්කම්. රෝමය කියලානේ දැන් ලෝකේ අපි දැන් කියනවා බ්‍රිතාන්‍ය කියලා. ලෝකේ ඒ කාලේ රෝම අධිරාජ්‍ය කියලා එකක් තිබිලා තියෙනවා. ඒතර රෝමයේ භාවිතා කරපු ඉලක්කම් තමයි මේ රෝම ඉලක්කම් නැත්නම් රෝම සංඛ්‍යා කියලා කියන්නේ. ඒතර අපිට විශේෂ නිර්දේශයට රෝම සංඛ්‍යා කිහිපයක් ඉගෙන ගන්නත් තියෙනවා. හරි? රෝම සංඛ්‍යා කිහිපයක් ඉගෙන ගන්නත් තියෙනවා. එතකොට එහෙනම් මගේ දුවේ පුතේ මේ තියෙන්නේ ඉංග්‍රීසි අකුරු ටිකකුයි ඉලක්කම් ටිකකුයි නෙමෙයි. මේකේ මේ තියෙන්නේ හින්දු අරාබි සංඛ්‍යා ටිකකුයි නැත්නම් හින්දු අරාබි ඉලක්කම් ටිකකුයි රෝම ඉලක්කම් ටිකකුයි තමයි තියෙන්නේ. එහෙමනම් දැන් අපි ප්‍රශ්නෙට උත්තරේ ගමු. දැන් තියෙන්නේ මොකක්ද? ඒ කියන්නේ ප්‍රශ්නේ පැහැදිලිනේ දැන් මොකක්ද කියලා. ප්‍රශ්නේ පැහැදිලි නම් පිළිතුර හොයන්න පුළුවන්. මම හැම වෙලේම කිව්වා වගේ පළවෙනි එක තමයි ප්‍රශ්නය වටහා ගැනීම. දෙවෙනි පියවර තමයි පිළිතුර සෙවීම. අපි ගොඩක් වෙලාවට පිළිතුරු හොයන්නේ ප්‍රශ්නේ තේරුම් ගන්න නැතුව. ගොඩක් වෙලාවට එහෙමයි. මෙව් වගේ විතරක් නෙවෙයි. අපේ වැඩිහිටිය අය පවා සාමාන්‍ය ජීවිතයේදී ප්‍රශ්නවලට උත්තර හොයනවා ප්‍රශ්නේ හරියට තෝරගන්න නැතුව. හිතලා බලන්නකො අම්මලා තාත්තලා. එතකොට ඉතින් හරි උත්තරේ හම්බ වෙන්නේ නැහැ.
ඉස්සලා ප්‍රශ්න තේරුම් ගන්න ඕනේ. එතකොට උත්තරය හොයන්න පුළුවන්. ඒකනේ බුද්ධිය කියන්නේ. එතන මේ චූටි බබාලගේ අපි මේ හදන්නේ අන්නේ බුද්ධිය තමයි මේ වර්ධනය කරවන්නේ. එහෙනම් ප්‍රශ්නේ පැහැදිලි. මේක ඇතුලේ වැඩිපුරම තියෙන්නේ මොනවද? දැන් අපිට පේනවා 1 2 3 4ක් තියෙනවා. හින්දු අරාබි ඉලක්කම් 4ක් තියෙනවා. රෝම ඉලක්කම් 1 2 3 4 5 6ක් තියෙනවා. රෝම ඉලක්කම්. එතකොට වැඩිපුරම තියෙන්නේ දැන් ඉලක්කම් කියන එකට ওই දෙකමයි තියෙන්නේ. රෝම ඉලක්කම් කියන්නේත් ඉලක්කම්, හින්දු අරාබි ඉලක්කම් කියන්නේත් ඉලක්කම්. එතකොට ඉලක්කම් මේකේ කීයක් තියෙනවද කියලා අහුවොත් ඉතින් 10ක් තියෙනවා. එහෙනම් දැන් මේකේ වැඩිපුරම තියෙන්නේ මොනවද පුතේ? හින්දු අරාබි ඉලක්කම්ද, රෝම ඉලක්කම්ද, ඉලක්කම්ද? මට ළමයි උත්තර දෙන්න හැමෝම මයික් ඔන් කරලා. මේකේ වැඩිපුරම තියෙන්නේ මොනවද? very good, very good. එහෙනම් දැන් පැහැදිලි. මෙන්න මෙයා තමයි පිළිතුර. තුනට උත්තරේ 3. හරි නේද? දැන් අපි යමු 4 වෙනි ප්‍රශ්නෙට. ඍජුකෝණාශ්‍රාකාර මල් පාත්තියක පැත්තක දිග මීටර 8ක් වන අතර පළල මීටර 2කි. එහි වටේ දිග හනවා. දැන් හොඳට බලන්න. මල් පාත්තියක් තියනවලු. ඒකේ හැඩය කියනවා මොන හැඩතිද? මෙන්න මේ හැඩතිලි. මේ හැඩතලය හඳුන්වන්නේ ඍජුකෝණාශ්‍රය කියලා. නේද? සමචතුරස්‍රය, ඍජුකෝණාශ්‍රය, වෘත්තය, ත්‍රිකෝණය මේවන අපි හැඩතල කියලානේ කියන්නේ. එතන මෙන්න හැඩතලයක්. මේ හැඩතලය ඍජුකෝණාශ්‍රය කියලායි හඳුන්වන්නේ. මේ ඍජුකෝණාශ්‍රය කියන හැඩතලයේ විශේෂ ලක්ෂණ දෙකක් මම පොඩ්ඩක් මතක් කරන්නම්. දැන් මේ මෙතන ඉඳන් මේ මෙතෙන්ද තියෙන ඉර. මේ ඉරට අපි කියනවා පාදයක් කියලා. පාදයක්. මොකක් කියලාද කියන්නේ? පාදයක්. පාදය. එතකොට මේ ඍජුකෝණාශ්‍රයට පාද 4ක් තියෙනවා. මෙතනින් ඉඳන් මෙතෙන් එක පාදයයි. මේ දෙක අතර එක පාදයයි 2යි. මෙතනින් ඉඳන් මෙතෙන් එකයි 3යි. මේකයි 4යි. එතන මේ පාද 4 මෙන්න මේ පාදයයි මෙන්න මේ පාදයයි මූණෙන් මූණ බලාගෙන නේද ඉන්නේ. මූණෙන් මූණ බලාගෙන ඉන්න පාද අපි කියනවා සම්මුඛ පාද. සම්මුඛ පාද. මොන පාදද? සම්මුඛ පාද. සම්මුඛ පාද. සම්මුඛ පාද. සම්මුඛ කියනොන මේකද මේකද? ඔය තමයි සර්ට චුට්ටක් අමාරුවා. සම්මුඛ පාද මොන හරි කමන්නේ. හරි. මේ සම්මුඛ පාද මූණෙන් මූණ බලාගෙන ඉන්න පාද. මේ සම්මුඛ පාද දිගින් සමානයි. ඍජුකෝණාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමානයි. එහෙනම් මෙන්න මේ පාදයේ දිග මේ පාදයේ දිගට සමානයි. ඔන්න ඍජුකෝණාශ්‍රයක තියෙන ලක්ෂණ දෙකෙන් එක ලක්ෂණයක්. එක ලක්ෂණයක් මොකද්ද? සම්මුඛ පාද දිගින් සමානයි. දෙවෙනි ලක්ෂණය තමයි පාද දෙකක් අතර හැදෙන ඉඩ හඳුන්වන්නේ ගණිතයේදී කෝණයක් කියලා. මොකක් කියලාද කියන්නේ? මොකක් කියලාද කියන්නේ? කෝණය. කෝණය. කාටද කෝණය කියන්නේ? පාද දෙකක් අතර පරතරය. මෙන්න එක පාදයක් මෙන්න එක පාදයක් මෙන්න පාද දෙක අතර පරතරය. මෙන්න පාද දෙක අතර පරතරය. මේකට කියනවා කෝණය. කෝණය. මේ කෝණයේ විශාලත්වය මනින්නේ අංශක කියලා ඒකකයකින්. කෝණයේ විශාලත්වයමයිනේ අංශක වලින්. මේවා අහගෙන ඉන්න. කෝණයේ විශාලත්වයමයිනේ අංශක වලින්. අංශක 1 2 3 4 5 6 ඕම. මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ හැදෙන මේ කෝණයේ විශාලත්වය වෙනවා අංශක වලින් ගත්තොත් හරියටම අංශක 90ක්. ඍජුකෝණාශ්‍රයේ තියෙන කෝණයක අගය අංශක 90යි. මේ අංශක කියනකොට පුතේ මේ 90 කියලා දාලා මෙන්න මෙතනින් චූටි මෙහෙම බෝලයක් දානවා. ඒ අංශක කියන්නේ 90යි අංශක. දැන් ඍජුකෝණාශ්‍රයේ අංශක 90 කෝණ 4ක් තියෙනවා. අංශක 90 කෝණයට සමාන වචනයක් ඍජුකෝණ. ඍජුකෝණ කියන්නේ කෝණයේ අගය අංශක 90යි කියන එක.
මගේ චූටි බබාලා හැමෝම කියන්නේ කෝණයක් මනින්නේ මොන ඒකකයෙන්ද? කෝණය මනින්නේ ඒකකය මොකක්ද? මයික් ඔන් කළා. अंशक अंशक හැමෝම උත්තර දෙනවා. अंशक අංශක. අංශක 90 කෝණයට කියන සමාන වචනය මොකක්ද? මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. ඍජු කෝණ right ඍජු කෝණ හතරක් තියෙනවා මේ බලන්න ඍජු කෝණයක් කියන එක අංකණය කරන්නේ ඍජු කෝණයක් කියන එක පෙන්නන්නේ මෙහෙම කෙලින් ඉරි දෙකක් කොහොම ගහනවා දෙපැත්තට ඕන් ඍජු කෝණේ එහෙනම් මෙන්න ඍජු කෝණේ පෙන්නන්නේ ඔන්නෝම මේ මුල්ලෙන් පොඩි සමචතුරස්‍රයක් හැදෙන විදිහට මෙන්න මෙහෙම තව ඉරි දෙකක් ගහනවා මෙන්න ඍජු කෝණේ එහෙනම් ඍජු කෝණ ආශ්‍රයක ලක්ෂණ දෙකයි එක සම්මුඛ පාද දිගින් සමානයි දෙක කෝණ ඍජු කෝණ වේ. කෝණ හතරම ඍජු කෝණ. පැහැදිලි? ඒ කියන්නේ කෝණයක අගය අංශක 90යි. අංශක 90ක් වෙන කෝණ හතරක් ඍජු කෝණ ආශ්‍රයක තියෙනවා. හරි. මම ඔන්න අමතර විශේෂ කරුණක් තමයි මතක් කළේ මේ ගානට අදාළ නොවන විශේෂ කරුණක්. නමුත් ඍජු කෝණ ආශ්‍රයයක් කොයි වගේද කියලා හැම කෙනෙක්ම දැනගන්න ඕන. ඒකයි මතක් කළේ. right ටක් ගාලා ප්‍රශ්නෙට උත්තරේ අරගෙන අපි විවේකයක් ගමු. හරි. මේවා මුකුත් ලියන්න ඕනේ අහගෙන ඉන්න. ලියන්නේ අපි කරුණු ලියන්නේ කොහෙද? මොලේ තමයි වැඩිපුර කරුණු ලියන්නේ. මොකද මේක බුද්ධි පරීක්ෂණයක් හදන්නේ බුද්ධිය කියන්නේ දැනුමට නෙමෙයි. දැනුම කියන්නේ පාඩම් කරලා මතකයේ ඒ දැනුම. බුද්ධිය කියන්නේ හිතන්න පුළුවන්කම කියන එක. හිතන්න පුළුවන්කම හැදෙන්නේ හොඳට අහගෙන ඉඳලා මේ අහගෙන ඉන්නකොට මොලේ ඇතුලේ වැඩ කරනවා ඔයාගේ. ඒක පිටට පේන්නේ හැබැයි ඇතුලේ වැඩ කරන. අහගෙන ඉන්න ඕන හොඳට. මං අහනේවට උත්තර දෙන්න ඕන. ඒක තමයි ක්‍රියාකාරකම. හොඳට මගෙත් එක්කන් කතා කර හොඳට කියලා දෙන එක අහගෙන ඉන්න ඕනේ. අන්න එතකොට මොලේ ඇතුලේ මේවා ලියවෙනවා. තේරුණාද මගේ පැංචෙන්ට? චුටි බබාලට තේරුණාද? එතට ක්‍රියාශීලීව පන්තියේදී ඉන්න ඕන. හරි. එහෙනම් මෙන්න ඍජු කෝණාශ්‍රයක් මම නැවත වතාවක් අඳිනවා. මේ ඍජු කෝණාශ්‍රයේ දිග වැඩි කෙනා කියනවා දිග. මේක කියනවා පළල. මේ දිග මේ පළල. ඍජු කෝණාශ්‍ර මල් පාත්තියක පැත්තක දිග මීටර 8යිලු. එහෙනම් මෙන්න මේ දිග මීටර 8යිලු. මීටර කියන්නේ සිම්පල් m අකුර පාවිච්චි කරනවනේ. මීටර කියන්නේ සිම්පල් m අකුර පාවිච්චි කරනවා. මීටර වල සංකේතය. මීටර 8යි. පළල මීටර 2යි. දැන් පුතේ මේක මීටර 8යි නම් මේකත් මීටර 8යි. මේක මීටර 2යි නම් මේකත් මීටර 2යි. එහි වටේ දිග අහනවා. වටේ දිග. මේ වටේ දිග කියන්නේ ලස්සන වචනයක් තියෙනවා. වටේ දිග කියන්නේ ගණිතයේ පාවිච්චි කරන ලස්සන වචනයක්. දන්නවා නම් කියන්න බලන්න කවුරු හරි මයික් එක ඔන් කරලා. very good. වටේ දිග කියනවා පරිමිතිය කියලා. මොකද මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් තව ක්‍රමයක් තමයි ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය කීයද? වටේ දිග කීයද නැත්නම් පරිමිතිය කීයද? දැන් මෙහෙම ඇහුවා නම් අපි දැන් මොකද කරන්න ඕන? මේ ඉලක්කම් ටික එකට එකතු කරන්න ඕන. 2 මීටර එකතු කිරීම 8 මීටර එකතු කිරීම 2 මීටර එකතු කිරීම 8 මීටර. දැන් මේ සමාන ලකුණු හරි කෙලින් යටින් සමාන ලකුණු දාමු. වටේ දිග කියන එක සමානයි පරිමිතියට. පරිමිතිය සමානයි 2 මීටර එකතු කිරීම 8 මීටර එකතු කිරීම 2 මීටර එකතු කිරීම 8 මීටර. හරි. 2 මීටර 8 මීටර 2 මීටර 8 මීටර. මේ ටිකම එකතු කරනවා. දැන් 2ට 8ක් එකතු කරන්න දන්නවද? 2ට 8ක් එකතු කරන්න. එතකොට අපි කරන්නේ 8ට 2ක් තමයි එකතු කරන්නේ. ලොකු එකට පොඩි එක එකතු කරන්නේ ලේසියි එතකොට. 8ට 2ක් එකතු කරන්නේ කොහොමද? 8යි 9 කියලා දෙකක් නේ එකතු කරන්න ඕනේ. 9 කියලා පළවෙනි ඇඟිල්ල නමනවා. 9 10 අන්න 8ට 2ක් එකතු කරාම 10යි. දැන් මේ දෙන්න හරි. දැන් 10ට 2ක් එකතු කරමු. 11යි 12යි. අන්න හරි 12යි. දැන් 12ට 8ක් එකතු කරමු. 12ට 8ක්. 13 14 15 16 17 18 19 20. අන්න 20යි. අතේ ඇඟිලි 5යිනේ. 6යි 7යි 8යි 6යි 7යි 8යි 20යි. එහෙනම් උත්තරේ වෙන්නේ 20යි මීටර. එහෙනම් හතරවෙනි එකට උත්තරේ 3.
20යි මීටර. දැන් පුතේ ගන්න මැත්ස් මාස්ටර් පොත අතට. මැත්ස් මාස්ටර් පොත අතට ගන්න හැමෝම මැත්ස් මාස්ටර් පොතේ ලියන්න මාතෘකාව ප්‍රශ්න පත්‍රාංක 1. ඔන්න අම්මලා දැන් උදව් කරන්න ප්‍රශ්න පත්‍රාංක 1. ප්‍රශ්න කියනකොට නිකන්න ප්‍රශ්න පත්‍ර අංක 1. මෙහෙම මාතෘකාව ලියන්න. ප්‍රශ්න පත්‍ර අංක 1 කියලා ලියන්න මාතෘකාව. ඉරක් ගහන්න. රූල තියලා ලස්සනට ඉරක් ගහන්න. දැන් මේක 4 වෙනි ප්‍රශ්නේ. 4 කියලා දාන්න. 4 කියලා දාලා මෙන්න මේ විදිහට ඍජු කෝණාශ්‍රයක් ඇඳලා මම මේ බෝඩ් එකේ ලියලා තියෙන ටික ලියන්න. මම දෙනවා මගේ දරු පැටවුන්ට මිනිත්තු 3ක්. හරියටම මේ ටික ලියන්න මිනිත්තු 3ක් දෙනවා. මේ මිනිත්තු 3 ඉවර වුණු ගමන් මිනිත්තු 10ක විවේකයක් දෙනවා. කලින් ලියලා ඉවර කරගත්තොත් විවේකයට වෙලා වැඩි කරගන්න පුළුවන්. right. එහෙනම් මම දැන් මේ මිනිත්තු 3 ඉවර වුණු ගමන් විවේකයක් දෙනවා. මගේ දරුවන්ට තියෙන්නේ මේක ලියලා ඉවර කරලා ටක් ගාලා ඉන්ටර්වල් ගන්න. ස්ක්‍රීන් එක දාන්න.
පිට රටකට බැතියෙන් සුරකිමු සදහට බැතියෙන් සුරකිමු සදහට ඔළුවෙන් මතුවන මිනිකැට මනරම් දිවයින මගේ රට මනරම් දිවයින මගේ රට ගැතියන් මව පිට රටකට බැතියෙන් සුරකිමු සදහට බැතියෙන් සුරකිමු සදහට මතුවන මිනිකට මනරම් දිවයින මගේ රට මනරම් දිවයින මගේ රට ගැතියන් නොව පිට රටකට බැතියෙන් සුරකිමු සදහට බැතියෙන් සුරකිමු සදහට මතුවන මිනිකට මනරම් දිවයින මගේ රට මනරම් දිවයින මගේ රට ගැතියන් නොව පිට රටකට බැතියෙන් සුරකිමු සදහට බැතියෙන් සුරකිමු සදහට ඔළුවෙන් මතුවන මිනිකට මනරම් දිවයින මගේ රට මනරම් දිවයින මගේ රට ගැතියන් නොව පිට රටකට බැතියෙන් සුරකිමු සදහට බැතියෙන් සුරකිමු සදහට ගහවැල සිඳ දමන්න එපා
ලොව දැවී යයි ඉරගින්නේ අපට සැදුණු අපේ ලෝකයේ සතුට සදා රකිමු යාළුවේ අපට සැදුණු අපේ ලෝකයේ සතුට සදා රකිමු යාළුවේ ඉරෙන් නදෙන් එළිය අරන් ගහින් වැලෙන් තුවද අරන් ඇලෙන් දොලෙන් සිසිල අරන් අපට සැදුණු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාළුවේ අපට සැදුණු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාළුවේ Hey! 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 නටා ගයන බටිති මලිත්තෝ අපා දෙපා සිව්පා ඇත්තෝ ඉරේ හඳේ ගහේ වැලේ අපි වගේම උරුමය ඇත්තෝ අපට සැදුණු අපේ ලෝකයේ සතුට බෙදා ගනිමු යාළුවේ අපට සැදුණු අපේ ලෝකයේ සතුට බෙදා ගනිමු යාළුවේ ඉරෙන් හදෙන් එළිය අරන් ගහෙන් වැලෙන් සුවඳ අරන් ඇලෙන් දොලෙන් සිසිල අරන් අපට
ගොඩ හොඳයි මගේ චූටි බබාලා එන්න හැමෝම අපි පන්තිය පටන් ගන්න හදන්නේ. දැන් වාඩි වෙන්න විවේකී ඉවරයි. chat එක open කරන්න. ජනුදි දානවා chat එකට සර් මම ඔයාගේ ක්ලාස් එන්න ගොඩාක් ආසයි. බොහොම හොඳයි ජනුදි. right. හැමෝම ආවද? එහෙනම් අපි බලමු පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නය බලමු. මයික්ස් නැති බබාලට මයික් දෙන්න. හරි කො කට්ටිය ඉන්නවද? ඉන්නවා කියලා කියන්න බලන්න මයික් එක ඔන් කරලා. හරි. දැන් මගේ චූටි බබාලා මොකද කියන්නේ ශිෂ්‍යත්ව විභාගයේ ලොකු ලකුණක් කරන් පාස් වෙනවද ඔයාලා? හරි. මගේ පන්තියට ආපු දුවල පුතාලා කියන්නේ කවුරුත් ආයි ශිෂ්‍යත්ව ෆේල් වෙන්නේ නැහැ. හරි. ඔය ලකුණු දෙකෙන් තුනෙන් නෙමෙයි ලොකු ලකුණක් අරගෙන ශිෂ්‍යත්වේ පාස් වෙනවා. ලක්ෂ්මන් වීරතුංග සර්ගේ පන්තියේ ඉන්න බබාලා කියන්නේ ලංකාවේ පළවෙනි ස්ථාන ගන්න දරුවෝ ටික. මම ඔයාලව සකස් කරන්නේ ඔයාලට මඟ පෙන්වන්නේ ඒ වගේ ඉහළ ජයග්‍රහණයක් ගන්න. එහෙනම් ඔන්න හැමෝම පළවෙනි දවසේම හොඳට හිත ඇතුලේ තියාගන්න ඕනේ අදහසක්. මම ලකුණු 200න් 200ම ගන්නවා. ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 200න් 200ම මම ගන්නවා කියලා හිතාගෙන තමයි මේ උගන්නන එක හොඳට අහගෙන ඉන්න ඕන. පැහැදිලිද චූටි බබාලා? එහෙනම් අපි ලකුණු 200න් 200ම ගන්න ඕනේ. ලංකාවේ පළවෙනිය වෙන්න ඕන. ඔයා වගේම චූටි බබෙක්නේ ලංකාවේ පළවෙනිය වෙන්නේ හැමදාම නේද? එහෙනම් ඔයාටත් පුළුවන් ඒක කරන්න. නේද? තව කෙනෙකුට පුළුවන් නම් එයාටත් තියෙන ඔයාට වගේම ඇස් දෙකක්, ඔයාට වගේම කන් දෙකක්, ඔයාට වගේම අත් දෙකක්, ඔයාට වගේම කටක්, ඉතින් ඔයාට වගේම මොළයක්. ඉතින් ඒ වගේම එකක් ඔයාටත් තියෙනවා. අපි හරියට වැඩ ටික කළොත් මගේ දූල පුතාලට පුළුවන් ලංකාවෙම පළවෙනිය වෙන්න. එහෙනම් අපි ඒ වගේ ඉහළ ඉලක්කයක් අපේ හිත ඇතුලේ තියාගෙන අපි වැඩ කරමු. හැබැයි ඒ ඉලක්කේ කාටවත් කියා යන්න එපා. හරිද? ඉස්කෝලේ යාළුවන්ට කියන්න එපා, නෑදෑයන්ට කියන්න එපා, කාටවත් කියන්න එපා. මේ මම පළවෙනියා වෙන්න හිතාගෙන වැඩ කරන්නේ. මම තමයි ශිෂ්‍යත්වයෙන් පළවෙනියා වෙන්න. බලන්නකො. ඒව කියන්නේ. සමහර ඒවා තියෙන අපේ හිතේ තියාගෙන ඉන්නවා. කිව්වහම ඒ වගේ බලය අඩු වෙනවා. තේරුණාද? ඒකේ බලය අඩු වෙලා යනවා. ඒ නිසා ඒක කාටවත් කියන එකක් නෙවෙයි. හැබැයි ඔයා හැමදාම හිතෙන් හිතන එකක්. ඔයා අර යන්න ආසම ඉස්කෝලේ ෆොටෝ එක ගහ ගන්නවා ඉස්සරහයි. ඒක දිහා බලන ගමන් ඔයා හිතෙන් හිතනවා මම ලංකාවේ පළවෙනියා වෙනවා. මම ලකුණු 200ම ගන්නවා. එතකොට ඔයාට වැඩ කරන්න ඕනේ ශක්තිය, ධෛර්යය ඔයාට ලැබෙනවා. බලන්න පස්වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන ඔරලෝසු මුහුණත මූණ බලන කණ්ණාඩියක් ඉදිරියේ අල්ලා බැලූ විට කණ්ණාඩියෙන් පෙනෙන ඔරලෝසු මුහුණතේ දැක්වෙන වේලාව පිළිතුරු අතරින් තෝරන්න. මොකද්ද දරුවෝ කියන්නේ? මේ ඔරලෝසු මුහුණත කණ්ණාඩියකින් බලනවා. අපි කණ්ණාඩියකින් බලනකොට මොකද වෙන්නේ? වම දකුණ මාරු වෙනවනේ. මෙහෙම ඉන්න මම කණ්ණාඩියක් ඉස්සරහ හිටගත්තොත් කණ්ණාඩිය ඇතුලේ ඉන්න මම මෙහෙම අනිත් පැත්ත හැරලා නේද ඉන්නේ. කණ්ණාඩිය ඇතුලේ මම ඉන්නේ මේ පැත්තට. ඇත්තටම මම ඉන්නේ මේ පැත්තට. කණ්ණාඩිය ඇතුලේ මම ඉන්නේ මේ පැත්තට. මොකද වෙන්නේ? මාව මෙහෙම හරවනවා. කණ්ණාඩියෙන් මගේ වම දකුණ මාරු වෙනවා. එහෙනම් මේ ඔරලෝසු මුහුණත කණ්ණාඩියෙන් බැලුවොත් වම දකුණ මාරු වෙනවා. මේ වම දකුණ මාරු වෙනවා කියනවා ලස්සන වචනයක්. මේක විද්‍යාවේදී භාවිතා වෙන්නේ සයන්ස් වල පාර්ශ්වික අපවර්තනයට ලක් වෙනවා. මේ වම දකුණ මාරු වෙනවා කියන වචනේ මොකක්ද? පාර්ශ්වික අපවර්තනයට ලක් වෙනවා. හරි. දැන් කොහොමද මේ වගේ ගැටලුවක් විසඳන්නේ? පුතේ මේ හරි මැදින් අපි මෙන්න මෙහෙම ඉරක් ගහ ගන්නවා. හරි මැදින් මෙහෙම ඉරක් ගහ ගන්නවා. රූල තියලා හරි මැදින් මෙහෙම ඉරක් ගහනවා. දැන් මේ ඉරේ මේ පැත්තේ තියෙන දැන් මේ ඉර අනිත් පැත්ත මාරු වුණත් මේ ඉර මෙතනමමයි. හරි මැද අනිත් පැත්ත මාරු වුණත් හරි මැදමයි. එතකොට හරි මැද කෙලින් තියෙන මේ උඩ කටුව කණ්ණාඩියෙන් බැලුවත් ඔය විදිහටමයි පිහිටන්නේ. හැබැයි මෙන්න මේ කටුව මෙන්න මේ පැත්තට තියෙන චූටි කටුව මේ චූටි කටුව හැරෙනවා අනිත් පැත්තට. මෙන්න මෙහෙම දැන් මේ මෙතන ඉඳන් මේ එක ඉරක් ඉස්සරහා ඉන්නේ කටුව තියෙන්නේ.
හරියටම එක ඉරක් ඉස්සරහට ඔන්න ඔහොම කටුව හැරෙනවා. එතකොට අපි වෙලාව කියන්නේ පැය කටුව 12 කෙලි. මිනිත්තු කටුව 12 කෙලි. මිනිත්තු කටුව දිග කටුව මිනිත්තු කටුවනේ. මිනිත්තු කටුව 12 කෙලි. පැය කටුව 1 කෙලි. පැය කටුව 1 කෙලි. මේක වෙලාව කියවන්නේ කොහොමද? 1යි කියලා. ඒක පෙරවරු වෙන්නත් පුළුවන් පස්වරු වෙන්නත් පුළුවන්. මෙතන තියෙන ඔක්කොම පස්වරුනේ. එහෙනම් පස්වරු 1යි. වෙලාව පස්වරු 1යි. දැන් ඔල්ලෝසු මුහුණතින් දැක්කෙන වේලාව කීයද? පස්වරු 1. එක අරගෙන තියනවා නම් හරියට දාන්න. ඊගාවට 6 වෙනි එක. පහත රූපපේළියේ පින්තූර වලින් දැක්වෙන සිදුවීමෙහි අනුපිළිවෙල මොකක්ද අහන්නේ? අනුපිළිවෙල නිවැරදිව දැක්වෙන ආකාරය. හොඳට රූප දිහා බලන්න. චූටි බබෙක් ඇඳුම් අඳිනවා. චූටි බබාලා වගේක් ඉගෙන ගන්නවා. චූටි බබෙක් නිදාගෙන ඉඳලා ඇඳෙන් නැගිටිනවා. චූටි බබෙක් ඉස්කෝලේ යනවා. චූටි බබෙක් මූණ හොදනවා. දැන් අනුපිළිවෙල ඉස්සල්ලාම ඇඳෙන් නැගිටින්න ඕනේ නේද? මේක නේද එක. ඇඳෙන් නැගිටලා එහෙම ඇඳුම් ඇඳ ගන්නවද ඉස්කෝලේ යන්න? නෑ. ඇඳුම් ඇඳ ගන්න එක තමයි එක. ඊළඟට මූණ හොදනවා. ඊළඟට තමයි අපි මොකක් කරන්නේද? ඇඳුම් අඳින්නේ. ඊට පස්සේ අපි ඉස්කෝලේ යනවා. ඊට පස්සේ අපි හොඳට ඉගෙන ගන්නවා. එහෙනම් අනුපිළිවෙලේ ඉස්සල්ලාම එන්න ඕනේ C1ට. මේකේ E තියෙන්නේ. එහෙනම් ඒක වැරදි. C1ට දෙකට එන්න ඕනේ E. මේකේ දෙකට D තියෙන්නේ. ඒක වැරදි. එහෙනම් මෙන්න උත්තරේ. 1C 2E 3A 4D 5B. උත්තරේ 3. 6ට 3 අරන් තියෙනවා නම් හරියක් දාන්න. 6ට 3 අරන් තියෙනවා නම් හරියක් දාන්න. ඊළඟට පුතේ 7 වෙනි ප්‍රශ්නය. මෙම රූපපේළියේ ඊළඟ ස්ථානයට ගැලපෙන රූපය පහත දක්වා ඇති රූප අතරින් තෝරන්න. රූප ආශ්‍රයෙන් රටාවක් දීලා තියෙනවා. මේ රූප 3ක් දීලා රූප රටාවක් දීලා තියෙනවා. මේ රූපෙට පස්සේ මේක ලැබෙනවා, මේ රූපෙට පස්සේ මේක ලැබෙනවා. එහෙමනම් මේ රූපෙට පස්සේ ලැබෙන්නේ කවුද? හොඳට බලන්න. මෙන්න මේකේ මේ සුදු පාට ඊතලයකුයි කළු පාට ඊතලයකුයි තියෙනවා. සුදු පාට ඊතලයකුයි කළු පාට ඊතලයකුයි තියෙනවා. සුදු පාට ඊතලයකුයි කළු පාට ඊතලයකුයි තියෙනවා. අපි ඉස්සෙල්ලා බලමු සුදු පාට ඊතලේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. හොඳට බලන්න. මේම තියෙන සුදු පාට මේ පැත්ත බලන්න. මේම තියෙන ඊතලේ මෙහිම වෙලා. ඒ කියන්නේ මේක මෙන්න මේ දිශාවට එකපාරක් කැරකිලා තමයි මේ රූපේ ලැබෙන්නේ. මෙහෙම තියෙන සුදු පාට ඊතලේ මෙහෙම වෙලා. ඒ කියන්නේ මෙන්න මේක මේ දිශාවට එකපාරක් කැරකිලා තමයි මේක ලැබිලා තියෙන්නේ. එහෙමනම් මේ රූපේ ලැබෙන්න ඕන මෙයා මෙහෙම එකපාරක් කැරකිලා. එහෙනම් මේම තියෙන ඊතලේ මේ පැත්ත යටට එන්න ඕන. මේ පැත්ත යටට. මේක එහෙම නැහැ. මේක එහෙම නැහැ. මේකේ හරියට උත්තරේ තියෙනවා. හරිම ලේසි. හරිම ලේසි. එහෙනම් මේ රටාව අනුව නිවැරදි කෙනා මෙයා. ඇතුළේ තියෙන කළු පාට චූටි ඊතලේ දිහා බලන්න ඕනෙත් නෑ. මේ සුදු පාට ලොකු ඊතලෙන් අපිට උත්තරේ එනවා. මොකද මේ සුදු පාට ලොකු ඊතලේ මේ විදිහට මෙයාගෙත් නෑ, මෙයාගෙත් නෑ. එහෙම ඉන්න එකම කෙනා මෙයා. එහෙනම් උත්තරේ මේක. එහෙනම් 7ට උත්තරේ 1. එක අරන් තියනවා නම් හරියක් දාන්න. දැන් මේ උගන්වනකොට මොකද කරන්න තියෙන්නේ? ලියන්නද තියෙන්නේ? නෑ ලියන්න නෑ. හොඳට අහගෙන ඉන්න තියෙන්නේ. මේවා ලියවෙන්නේ කොහෙද? මොලේ ඇතුලේ ලියවෙන්නේ. මොලේ ඇතුලේ ලියවෙන්නේ. හොඳට අහගෙන ඉන්න මේ බලාගෙන. අත්‍යවශ්‍ය දෙයක් තිබ්බොත් ලියමු. මොලේ ඇතුලේ ලස්සනට මේක ලියවෙනවා. හරි නේද? දැන් අපි යනවා 8 වෙනි එකට. තවත් තියෙන්නේ රූප රටාවක්. හරි රූපයේ හිස් කොට වලට ගැලපෙන කොටස කුමක්දයි තෝරන්න. හොඳට බලන්න. මේක උත්තරේ හොයන්න නම් දැන් මෙතෙන්න කවුද එන්නේ කියලා තමයි බලන්න තියෙන්නේ. මේක අපිට පුළුවන් මෙන්න මේ දිශාවට වෙනස් වෙන විදිහ චෙක් කරන්න. එහෙම නැත්නම් කාට හරි මේ පැත්තට බලන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. කවුරු හරි ඕනනම් මේ පැත්තට බලන්න හරහට බලන්න. එහෙම නැත්නම් පහළට බලන්න. කොහොම බැලුවත් උත්තරේ ගන්න පුළුවන්. මම බලන්නම් හරහට බලන්න. ඔන්න ඊතලයේ මෙහෙම තියෙනවා, මෙහෙම වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට කැරකිලා තියෙනවා. ඊතලේ මේ පැත්තට කැරකිලා තියෙනවා. බලන්න මේ මෙහෙම තිබ්බා. හරි මේ පැත්තට. ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට කැරකිලා තියෙනවා. ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට කැරකිනවා.
මේකට ලස්සන වචනයක් කියනවා. දක්ෂිනාවර්තව කැරකෙනවා. ඔරලෝසුවේ කටු කැරකෙන දිශාව හඳුන්වන්නේ දක්ෂිනාවර්ත දිශාව. දක්ෂිනාවර්තව කැරකෙනවා. මේ දක්ෂිනාවර්තව කැරකිලා තියෙන්නේ. එහෙනම් මෙතනත් එහෙමනේ. මෙහෙම ඊතලයේ තියෙනවා පළවෙනි එකේ. මෙහෙම හැරෙනවා. එහෙනම් දැන් උඩට හැරෙන්න ඕනේ. මෙතන එන්න ඕනේ උඩට. රූපේ අපි මෙහෙම උඩට කියලා ඉඳ ගන්නවා. උඩට තියෙන පැත්තට මේක වැරදි. දැන් මේ දෙකෙන් එකක් තමයි උත්තරේ වෙන්න ඕනේ. ඊළඟට මෙහෙම තියෙනවා. එහෙනම් මෙහෙට එන්න ඕනේ. මේක එන්න ඕනේ මේ පැත්තට. ඒක ඒ පැත්තට ආවනම් මෙතන උඩට එන්න ඕනේ. මේ පැත්තට උඩට මෙන්න පුතේ උත්තරේ. මෙයාගෙත් මෙන්න මෙතන හින්දා වැරදි. එහෙනම් උත්තරේ වෙන්නේ 8ට 1. දැන් මගේ දරුවෝ කියන්න ගණිත ගැටලු ලේසිද අමාරුද? උත්තර දෙන්න බලන්න මයික් ඔන් කරලා. ලේසි. අපි ශිෂ්‍යත්ව විභාගේ 2 පත්‍රයට විතරක් නෙමෙයි එක පත්‍රයටත් ලකුණු 100ම ගන්නවා. හරිද? එක පත්‍රයටත් 100ම ගන්න ඕන, 2 පත්‍රයටත් 100ම ගන්න ඕන. කියන විදිහටම වැඩ ටික කරන්න. ලකුණු 200න් 200ම ගමු. ලංකාවෙම පළවෙනිය වෙමු. පුළුවන් මගේ දූල පුතාලා හැමෝටම මේක කරන්න. අවශ්‍ය වෙන්නේ සර් කියන විදිය හොඳට තේරුම් අරගෙන ඒ විදිහට වැඩ ටික කරන්න ඕන. පැහැදිලිද? ඊළඟට එනවා 9 වෙනි ප්‍රශ්නෙට. බදාද දින 5ක් ඇති ජූනි මාසයක එම බදාද දිනවල එකතුවට තිබිය හැකි වැඩි මගේ හා අඩු මගේ සොයන්න. පුතේ මේ බලන්න දින 5කුත් තියෙනවලු. මාසේ ජූනිලු. මගේ දරුවෝ දන්නවද ජනවාරි මාසෙට දින කීයද? පෙබරවාරි මාසෙට දින කීයද? මාර්තු මාසෙට දින කීයද? ඔය විදිහට අවුරුද්දට මාස 12ක් තියෙනවනේ. අවුරුද්දේ මාස 12ේ දින ගාන හොයන විදිහ දන්නවද? මයික් දෙන්න බලන්න. දන්නවනම් කියන්න බලන්න මයික් ඔන් කරලා දන්නවද ක්‍රමී? දන්නවද? කෝ ඉක්කනේ දෙන්න උත්තර දෙන්න. රයිට්. මෙහෙමයි කරන්න. අත මෙහෙම මිටි මොලව ගන්න. හරිද? එකක් ගහන්න වාගේ ගහන්න එපා. අත මෙහෙම මිටි මොලව ගන්න. අපි මේවට නකල් කියලානේ කියන්නේ. එතකොට මේ අපි දැන් පිඩී වලට ජනවාරි ඉඳන් දෙසැම්බර් වෙනකන් ගණින්න හදන්නේ. මේ ජනවාරි. නකල් දෙක මැදට පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. ගයින්න බලන්න මගෙත් එකයි විදිහට. මේ ඇඟිල්ල තියතියා. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. මේ කඳු මුදුන් වලට මේ නකල් වලට එන මාස දින 31කින් අවසන් වෙන්නේ. පෙබරවාරි මාසේ හැර මේ මැදට එන මේ වලවල් වලට එන මාස 30න් අවසන් වෙන්නේ. පෙබරවාරි මාසේ විතරක් දින 28න් අවසන් වෙන්නේ. අධික අවුරුද්දක් නම් දින 29න් අවසන් වෙන්නේ. කතාව පැහැදිලිද? කඳු මුදුන් දින 31යි, වලවල් ටික දින 30යි. හැබැයි පෙබරවාරි මාසේ විතරක් දින 28න් අවසන් වෙනවා. අවුරුදු 4කට සැරයක් අධික අවුරුද්දක් එනවා. අන්නේ අධික අවුරුද්දේදී විතරක් පෙබරවාරි මාසයේ දින 29යි. මොකක්ද අධික අවුරුද්දක් කියන්නේ? සාමාන්‍ය අවුරුද්දකට තියෙනවා දින 365ක්. හැබැයි අධික අවුරුද්දක් අවුරුදු 4කට වතාවක් උදා වෙන අධික අවුරුද්දකට තියෙනවා දින 366ක්. ඒ වැඩි වෙන දවසේ වැඩි වෙන්නේ පෙබරවාරි මාසෙයි. පෙබරවාරි දින 28ක් තියෙන මාසෙට වැඩි වෙලා දින 29ක් වෙනවා. එතකොට අපි බලමු ජූනි මාසේ දින කීයද? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි එන්නේ වලකට දින 30යි. එහෙනම් ජූනි මාසෙට දින 30යි තියෙන්නේ. දැන් එහෙනම් ජූනි මාසෙට එන සම්පූර්ණ දින ගාන දින 30යි. මේක අපි ඉස්සෙල්ලාම හොයා ගන්නවා. ජූනි දින 30යි. හරි. දැන් අහනවා බදාද දින 5ක් තියෙනවලු. බදාද දින 5ක් තියෙනවලු. බදාද කියන්නේ බ දානවා. වැඩිම අගය දින 5ට එන්න පුළුවන් වැඩිම අගය. අපි දන්නවනේ දැන් දින 5ක් කියන්නේ බදාද සති 5ක්. වැඩිම අගය එන්නේ ලොකුම ඉලක්කම් එකතු කරාමනේ. ලොකුම ඉලක්කම් එකතු කරොත් තමයි ලොකු අගයක් එන්නේ. චූටිම ඉලක්කම් ටික එකතු කරොත් චූටි අගය එනවා. එහෙනම් ජූනි මාසේ කැලෙන්ඩරේ ලොකුම ඉලක්කම කීයද? මයික් දෙන්න. ජූනි මාසේ කැලෙන්ඩරේ ලොකුම ඉලක්කමේ අගය කීයද? ඉලක්කම කීයද? කියන්න බලන්න මයික් එක ඔන් කරලා.
right. එහෙනම් මේ වැඩිම අගය හොයන්න ඕනේ ඉස්සෙල්ලා. අඩුම අගය හොයන්න ඕනේ පස්සේ. එහෙනම් ජූනි මාසේ කැලෙන්ඩරේ ලොකුම ඉලක්කම 30. ඔන්න මම 30 ලියා ගන්නවා යටින්. දැන් සතියකට දවස් 7යිනේ. දැන් 30න් 7ක් අඩු කරපුවාම ඊළඟ සතිය බදාදා එනවා. දැන් බදාදාට වැඩිම අගේ එන්න නම් බදාදා 30 වෙනිදා වෙන්න ඕන. එහෙනම් ඊට කලින් බදාදා බලන්න 30න් 7ක් අඩු කරනවා. 30න් 7ක් අඩු කරොත් 23යි. දැන් මම අඩු කරන එක මෙතන උගන්වන්න කාලේ ගන්නෑ. ඊගොඩ 23න් 7ක් අඩු කරනවා. 23න් 7ක් අඩු කරන්න. එතකොට 20යි 16යි නේ 16යි. බලමු හරිද කියලා. 16 17 18 19 20 21 20 17 18 19 20 21 22 23 හරි. ඊගොඩ 16න් 7ක් අඩු කරන්න. 16න් 7ක් අඩු කරන්න 9යි. 9න් 7ක් අඩු කරන්න 2යි. ඔන්න සති පහ. දෙවෙනිදා බදාදා 9 වෙනිදා බදාදා 16 වෙනිදා බදාදා 23 වෙනිදා බදාදා 30 වෙනිදා බදාදා. මේ බදාදා දින ටික එකට එකතු කරන්න. දැන් 2යි 9යි 11යි. 11යි 6යි 11ට 6ක් එකතු කරන 17යි. 17යි 3යි 20යි. බිංදුව දානවා දෙකක් ඉතුරුයි. හරි. ඒ දෙකට මේ එක එකතු කරන්න 3යි. 3යි 2යි 5යි. 5යි 3යි 8යි. මම වේගෙන් එකතු කරා කාලය යන නිසා. පස්සේ එකතු කිරීම උගන්වන්න. එහෙනම් ඔන්න වැඩිම අගේ එන්නේ 80. 80 මුලට තියෙන උත්තරේ මේක. ඉතුරු එක බලන්නත් කලින් උත්තරේට ගියයි. අපි කොහොමද ඉතුරු එක බලමු. අඩුම අගේ ගන්න නම් අඩුම අගේ ගන්න නම් මොකද පුතේ කරන්නේ? කැලෙන්ඩරේ තියෙන අඩුම ඉලක්කම බදාදා වෙන්න ඕන. කැලෙන්ඩරේ තියෙන අඩුම ඉලක්කමේ අගේ කීයද? මයික් එක ඔන් කරලා කියන්න. 29. ජූනි මාසේ කැලෙන්ඩරේ චූටිම ඉලක්කම 1. එහෙනම් එක බදාදා වෙන්න ඕන. එක බදාදා නම් ඊළඟ බදාදා එන්නේ තව දවස් 7කින්. එකට 7ක් එකතු කරන්න 8 බදාදා. 8ට 7ක් එකතු කරන්න 15. 15ට 7ක් එකතු කරන්න 22. 22ට 7ක් එකතු කරන්න 29. එහෙනම් මේ ටික ඔක්කොම එකට එකතු කරාම 75 කියලා උත්තරේ එනවා. එකතු කරලා බලන්න. එහෙමනම් ප්‍රශ්නෙට පිළිතුර පැහැදිලි. ජූනි මාසේ බදාදා දින 5ක් තියෙනවා නම් බදාදා දින 5ට එන්න පුළුවන් වැඩිම අගේ 80 අඩුම අගේ 75. උත්තරේ 2. right දැන් ආයේ මැත්ස් මාස්ටර් පොත අතට ගන්න. මැත්ස් මාස්ටර් පොත අතට අරගෙන 9 කියලා දාලා මම මේ බෝඩ් එකේ ලියලා තියෙන ටික ලියා ගන්න. හැබැයි මම දෙන්නේ මිනිත්තු 2යි. 3ක් දෙන්නම්කෝ පළවෙනි දවසේ නේද? මිනිත්තු 3ෙන් ටක් ගාලා මේ ටික ලියා ගන්න. උපරිම කාලේ මිනිත්තු 3යි. ඉක්මනින් ලියා ගන්න.
කාලේ ඉවරයි. අපි යමු 10 වෙනි ගැටලුවට. 10 වෙනි ගැටලුවට ඔන්න දැන් ලස්සන එකක්. හොඳට අහගන්න. ඔන්න දැන් 10 වෙනි ගැටලුව පන්තියටම ඇහෙන්නේ කියන්න කැමති බබෙක් ඉන්නවනම් රේස් හෑන්ඩ් දාන්න. දෙන්න බලන්න කාටද විනෝද්‍යාට. හරි මයික් එක ඔන් කරලා කතා කරන්න. බංකුවක ළමයි 3 දෙනෙක් වාඩි වී සිටිති. එම ළමුන් 3 දෙනා වාඩි කළ හැකි එකිනෙකට වෙනස් ආකාර කීයක් තිබේද? බොහොම හොඳයි. පුතේ දැන් මෙහෙම බංකුවක් තියෙනවලු. හරි දැන් මම බංකුවට ඉරක් අඳින්නම්. බංකුවේ ඉන්නවලු දරුවෝ කී දෙනෙක් වාඩි වෙලාද? 3 දෙනෙක්. අපි පළවෙනි මෙයාට මේ ළමයාට දෙමු 1 කියලා. හරි ඉලක්කමක් දෙමු 1. මේ ඉන්නේ අනිත් ළමයා. එයාට මම කියන්නම් 2. මේ ඉන්නේ අනිත් ළමයා. එයාට මම කියන්නම් 3. දැන් මෙන්න මේ විදිහට බංකුවක ළමයි 3 දෙනෙක් වාඩි වෙලා ඉන්නවලු. දැන් අහනවා අපෙන් මේ 3 දෙනා වාඩි කරන්න පුළුවන් එකිනෙකට වෙනස් ආකාර කීයක් තියෙනවද? මේ බලන්න මේ දරුවෝ 3 දෙනා වාඩි කරවන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ 1 2 3 කියන පිළිවෙල. 1 2 3 කියන පිළිවෙල. පළවෙනියා ඔහොම වාඩි කරනවා, ඒ ළඟින්ම 2 වාඩි කරනවා, ඒ ළඟින්ම 3 වාඩි කරනවා. ඊළඟ එක කොහොමද? පළවෙනියා එතනම තියාගෙන මේ දෙන්නව මාරු කරනවා පුතේ. මැදට 3 අරගෙන මෙතෙන්ද 2 ගන්නවා. දැන් ඔයාලට පේනවද එකිනෙකට වෙනස් ආකාර දෙකක් කියලා? පේනවද කොහමද මයික් ඔන් කරලා උත්තර දෙන්න? එකිනෙකට වෙනස් ආකාර දෙකක් නේද මේ මන් ලියලා තියෙන්නේ? ඔව් නේද? හරි. ඔන්න මන් දැන් මේ දෙකටම වඩා වෙනස් තවත් ආකාරයක් ලියලා පෙන්නන්න හදන්නේ. මම මුලට ගන්නවා 2. ඊළඟට 1 මෙතෙන්ද දාලා 3 මෙතෙන්ද දානවා. දැන් මේ ආකාරයටයි මේ ආකාරයටයි දෙකටම වඩා මේක වෙනස් නේද? ඊළඟට දෙවනියා මුලම තියාගෙන මේ දෙන්නව මාරු කරනවා. මෙතෙන්ද 3 දාලා මෙතෙන් 1 දානවා. අන්න එකිනෙකට වෙනස් තවත් ආකාරයක්. ඊළඟට පුතේ මම තුන්වෙනියා මුලට අරගන්නවා. තුන්වෙනියා මුලට අරගෙන 1 මෙතන ලියලා 2 මෙතන ලියනවා. මම එකිනෙකට වෙනස් තවත් ආකාරයක්. බලන්න මම මේක හොයාගෙන යන ලස්සන. ඊළඟට 3 මම මෙතන ලියලා දෙවෙනියා මෙතන ලියලා පළවෙනියා මෙතන ලියනවා. දැක්කද? බංකුවක ළමයි 3 දෙනෙක් වාඩි කළොත් එකිනෙකට වෙනස් ආකාර කීයක් හදන්න පුළුවන්ද? එකිනෙකට වෙනස් ආකාර 3ක් හදන්න පුළුවන්. sorry 6ක් හදන්න පුළුවන්. එහෙනම් ඔක්කොම එකිනෙකට වෙනස් ආකාර කීයක් තියෙනවද දරුවෝ? 6ක් තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න වලට උත්තරේ ගන්න හිතන්න ඕනේ මේ විදිහට. මෙන්න මේ විදිහට. හැබැයි අපිට කිව්වොත් බංකුවක ළමයි 4 දෙනෙක් ඉන්නවා. එකිනෙකට වෙනස් ආකාර කීයක් තියෙනවද? බංකුවක ළමයි 5 දෙනෙක් වාඩි වෙලා ඉන්නේ. එකිනෙකට වෙනස් ආකාර කීයකට වාඩි කරන්න පුළුවන්? බංකුවක ළමයි 6 දෙනෙක් ඉන්නවා. එකිනෙකට වෙනස් ආකාර කීයකට වාඩි කරවන්න පුළුවන්ද? වගේ එකක් ඇහුවොත් මෙහෙම හිතන එක හරිම අමාරුයි. අන්න ඒ වෙලාවට අපි මේ වගේ ගැටලු හදන්න වෙන කෙටි ක්‍රමයක් පාවිච්චි කරනවා. මේ බංකුවක ඉන්න ළමයි 3 දෙනයිද? එහෙනම් අපි පාවිච්චි කරනවා 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 කියන එකෙන් පිළිතුර ලැබෙනවා. බංකුවක ළමයි 3 දෙනයි නම් ඉන්නේ 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. බංකුවක ළමයි 4 දෙනයි නම් ඉන්නේ එකිනෙකට වෙනස් ආකාර ගන්න හොයන්නේ කොහොමද? 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 4. බංකුවක ළමයි 5 දෙනයි නම් ඉන්නේ එකිනෙකට වෙනස් ආකාර ගන්න 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 4 ගුණ කිරීම 5. එහෙනම් දැන් 3 දෙනයි නිසා එක්වරක් 2 2යි දෙවරක් 3 6යි. දැක්කද උත්තරේ ගන්න අනිත් ක්‍රමය. මම ඔන්න ක්‍රම දෙකක් කියලා දුන්නා. නිවැරදි පිළිතුර 1 6යි. right 10 කියලා දාලා මෙන්න මේක හදාගන්න. මම ලියන්න වෙලාව දෙන්නම් හරියටම මිනිත්තු 3ක්. ඊළඟ දවසේ මිනිත්තු 2යි දෙන්නේ මේවට. අද මේ පළවෙනි දවසේ ඉන්න මම මේ 3ක් දෙන්නේ.
මැත්ස් මාස්ටර් පොතේ තමයි ලියන්නේ. තව තප්පර 30යි. ඉක්මනින් ඉවර කරන්න ඉවරයි නම් රේස් එකක් දාන්න බලන්න. chat එක open කරන්න. ලබන සතියේ ඉඳන් අපි කැමරා එකත් ඔන් කරගෙන පන්තියේ ඉමු. අද දවසේ විතරයි මේ කැමරා එක ඔන් කරන්න බැරි. ඊළඟ දවසේ මම ඔයාලගේ ලස්සන මූණු ටික බලනවා. මට පේනවා එතකොට මේ ඉස්සරහා තියෙන මගේ ස්ක්‍රීන් වලින් ලස්සනට ඔයාලගේ ලස්සන මූණු ටික බලන්න පුළුවන්. මම මුලින් ඉඳන් උත්තර ටික දාගෙන යනවා කාට හරි එකක් හරි මගේ ඇරුණා නම් බලා ගන්න. බලන්න 1ට 1 2ට 3 3ට 3 4ට 3 5ට 3 6ට 3 7ට 1 8ට 1 9ට 2 10ට 1 හරි. දැන් chat එකට දාන්න හරි ගාන 10ක් හරි නම් 10යි 9ක් හරි නම් 9යි හරි ගාන ඉලක්කම දාන්න chat එකට. පේපර් එකේ උඩින්ම ලියා ගන්න 10න් කීයද කියලා. 10න් 10ම තියෙනවා නම් මෙන්න මෙහෙම කරන්න. right very good. ගොඩක් බබාලා 10න් 10 තියෙනවා 9 තියෙනවා. 7ක් තියෙන බබාලා ඉන්නවා. කමන්නේ නැහැ පුතේ. කීයක් තිබ්බත් කරන 4ක් තියෙන බබාලාත් ඉන්නවා. 6ක් තියෙන අය ඉන්නවා. 10ම තියෙන අය ගොඩක් ඉන්නවා. 8ක් තියෙන අය 9ක් තියෙන අය. හරි. බොහොම හොඳයි. හරි කිසි දෙයකට ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මේකට දෙකක් තිබ්බත් කමන්නේ. ඔක්කොම නැතත් කමන්නේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඉගෙන ගන්නනේ. මගේ දූල පුතාලා ඕකට තියෙන ලකුණු ගාන මත දුක් වෙන්න එපා. සතුටු වෙන්නත් එපා. අපි මේක උපේක්ෂාවෙන් ලකුණු ගාන බලමු. අපි ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ. අපි ලස්සනට ඉගෙනගෙන ඉස්සරහට යන්න. හරි. දැන් පේපර් එක දාන්න මැත්ස් මාස්ටරි ෆයිල් එක ඇතුළට. මැත්ස් මාස්ටරි ෆයිල් එක ඇතුළට පේපර් එක දාලා මැත්ස් ටියුට් එක අතට ගන්න. ගන්න පුතේ මන් දීලා තියෙන ටියුට් එක. සංඛ්‍යා. මෙන්න මේ ටියුට් එක. මේ ටියුට් එකට උත්තර ලියන්නේ නැහැ ගෙදරදී. ටියුට් එකට උත්තර ලියන්නේ අපි කොහොමද? පන්තියේදී තමයි කරන්නේ. මම හෝම්වර්ක් එකක් දුන්නොත් විතරයි ගෙදරදී උත්තර ලියන්නේ. රයිට් අපි ටියුට් එකේ වැඩ පටන් ගමු. අංක 1 සිට 100 තෙක් සංඛ්‍යා ලියමු කියවමු. හරි මගේ චූටි බබාලා දන්නවා මේක. සර් එක්කම කියා ලියමු නිශ්ශබ්ද කියන්නේ මයික් එක ඔන් කරන්නේ නැතුව හැබැයි අම්මට ඇහෙන්න හයියෙන් කියනවා. කියන ගමන් ලියනවා. ඔන්න සර් වැඩේ පටන් ගන්න හදන්නේ සර් එක්කම ලියමු හරි. ඔන්න පළවෙනි එක. 1
එහෙනම් මේ කොටුවේ අයියේ දෙක කියලා කියන ගමන් ලියමු. දෙක. අග්ගාලා ලියන්නේ ඊළඟට 3. හයියෙන් කියමු 4. ලියන ගමන් කියමු හයියෙන්. 5 ලියලා තියෙනවනේ. ඊගාට 6. 7 8 9 10. මේ හොඳට අහගන්න මේ මෙන්න මෙහෙම වචනයක් නෑ. අම්මලා තාත්තලා මෙහෙම වචනයක් නෑ. නමය කියලා වචනයක් නෑ. නවය මේක ව අකුර හොඳේ ව අකුර. නවය නවය. හරි පළවෙනි ඉලක්කම් 10 ආපහු කියමු ටක් ගාලා මේ වල දන්නේ ඒවා. 1 2 3 4 5 6 7 8 9 10 හරි. එහෙනම් ඊළඟට 11 12 13 14 15 15 නෙමෙයි 15 කොහොමද කියවන්නේ 15 11 12 13 13 නෙමෙයි 13 14 15 16 17 18 19 20 පැහැදිලිද ලියා ගන්න ටක් ගාලා දැන් අපි සාමාන්‍යයෙන් ගොඩක් අය කියන්නේ 15 කියලා 15 කියලා වචනයක් නෑ 15 මොකද්ද සංඛ්‍යාව 15 අම්මලා තාත්තලා දැන් ඔයාලා සමහරට 15 කියන්නේ 15 නෙමෙයි 15 හරි ඉක්මන් කරමු ඊළඟට මෙතන 21 22 කියව ලියන්න 23 24 25 වේගින් කරමු 26 27 28 29 30 අන්නර බෝඩ් එක තියන්න ඊළඟට 31 32 33 34 35 36 37 38 39 40 ඊළඟට 41 42 43 44 45 46 47 48 49 50 පුතේ මට මෙතන මේ 18 ගාවට ආපහුත් මම 18 ලියලා තියෙනවා. එතන 19 වෙන්න ඕන. thank you chat එකට දාපු බබාට 18 ගාවට 19 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 හරි දැන් ඔන්න දෙනවා මම චූටි හෝම්වර්ක් එකක් දැන් මම දෙනවා චූටි හෝම්වර්ක් එකක් මේ වගුවේ ඉතුරු ටික ගෙදරින් පුරවන්න ඕන මෙන්න මේ ටික ගෙදරින් පුරවන් ඉන්න ඕන හරි මෙතන ඉඳන් මෙතෙන් එනකන් ගෙදරින් පුරවන් ඉන්න ඕන තාත්තගෙන් හරි අම්මගෙන් හරි අහගන්න චූටි බබෙක්ට තනියෙන් කරන්න බැරි නම් හරි අම්මා හරි තාත්තා හරි දරුවට උදව් කරන වැඩිහිටි කෙනා චූටි බබාට මේක තේරෙන්නේ නැත්නම් කියලා දෙන්න සමහර චූටි බබාලා ඉන්නවා සමහර ඉලක්කම් අනිත් පැත්තට ලියන්නේ සමහර ඉලක්කම් හඳුනන්නේ සමහර ඉලක්කම් කියවන්න දන්නේ ඉතින් අම්මේ තාත්තේ ඔයාගේ උදව් ඕනේ ඔයාට පුළුවන් එක කියලා දෙන්න ආදරෙන් කියලා දෙන්න මේ චූටි බබාලට හොඳට උගන්වන්න ඕන ඖෂධය තමයි ආදරය කියන ඖෂධය තියෙනවා නම් මේ බබාලට උගන්වන්න පුළුවන් දඬුවම කියන එක උගන්වනකොට භාවිතා කරන්න එපා දඬුවම කියන එකෙන් දරුවට වෙන්නේ හානියක්. ඉතින් අපිට ඕනේ අපේ දරු පැටියව හොඳට හදාගන්න.
ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ දඬුවම් කරන එක කරන්න මෙපා, බනින්න, ගහන්න කරන්න මෙපා. එහෙම කරොත් මොලේට හානි වෙනවා. හානි විච්ච මොලේකින් බෑ ලොකු වැඩ කරන්න. මේක පර්යේෂණ මගින් මනෝ විශේෂඥවරුන් ලෝකෙට ඔප්පු කරලා තියෙන එකක්. ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ දරු පැටියට පුළුවන් තරම් ආදරේ දෙන්න, පුළුවන් තරම් ආදරෙන් කරුණාවෙන් සලකන්න. අපිට පුළුවන් එතකොට හොඳට උගන්වන්න. ඒ උගන්වන විෂය කන හොඳට වටහා ගැනීමේ ශක්තිය වැඩි වෙනවා. හොඳට ධාරණය කර ගැනීමේ ශක්තිය වැඩි වෙනවා. ඖෂධය තමයි ආදරය. ඒ නිසා අම්මේ තාත්තේ මේක හොඳට මතක තියාගන්න. අපි චූටි කාලේ ගුටි කාපු බව ඇත්ත. අපි චූටි කාලේ බැනුම් අහපු බව ඇත්ත. දඬුවම් විඳපු බව ඇත්ත. ඒක නිසා අපේ මොලේ කෑල්ලකින් තමයි අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. සම්පූර්ණ මොලේම තිබුණා නම් අපි මීට වඩා උඩ තැනකට අපිට යන්න තිබුණා. ඒ කාලේ මේ දැනුම් පද්ධතිය ලංකාවට එහෙම ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒ නිසා ගුරුවරු බැන්නා, ගැහුවා, දෙමව්පියෝ එහෙම කළා. ඉතින් ඒ කාලේ එහෙම තමයි. හැබැයි දැන් වෙනකොට පර්යේෂණ වාර්තා මගින් ඔප්පු කරලා තියෙනවා. ඒ විදිහට දඬුවම් කරලා දොස් කියලා දරුවව පීඩණයට, ආතතියට ලක් කරලා වැඩ කළොත් ඒ දරුවාගේ මොළයට හානි වෙලා ඔහු අදක්ෂයෙක්, දුර්වලයෙක් වෙනවා කියලා. අපිට ඕනේ දක්ෂයෙක්, හපනෙක් හදන්න. ඒ නිසා ඔයාලගේ ආදරය, කරුණාව චුටි බබාට ලබා දෙන්න. මම කියන විදිහටම වැඩ ටික කරන්න. එතකොට අපිට පුළුවන් අති විශිෂ්ට ලකුණක් ගන්න, අනාගතයේ ලෝකේ ජය ගන්න පුරවැසියෙක් නිර්මාණයට අවශ්‍ය කරන මූලික අඩිතාලම නිවැරදිව යොදන්න. එහෙනම් අද දවසට වැඩ කටයුතු මෙතනින් අවසන් කරනවා. මගේ දූල පුතාලට තේරුණාද සර් කියලා දුන්න එක? හරි. එහෙනම් ඔය ලස්සන මූණු ටික බ්‍රහස්පතින්දාට බලන අදහසින් අද දවසෙන් සමුගන්නවා. බ්‍රහස්පතින්දා සුපර් ටාකට් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා මේ බලන්න මම පේපර් එක පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ පේපර් එකට, මෙන්න මේකට මේ සුපර් ටාකට් 196+ මේ තියෙන්නේ පළවෙනි විභව්‍යතාමානයේ උපදෙස් පිළිපැදීම ගැනයි. මේ ලස්සන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 20ක් අඩංගු වෙනවා. මේ පේපර් එකට උත්තර ලියලා තමයි බ්‍රහස්පතින්දා හවස 6:00ට පන්තියට සම්බන්ධ වෙන්න අවශ්‍ය. දිනේ හරිනේ බ්‍රහස්පතින්දා නේද? හරි, බ්‍රහස්පතින්දා හවස 6:00ට. එහෙනම් ඔය ලස්සන මුණු ටික බ්‍රහස්පතින්දාට බලන අදහසින් අද දවසෙන් ඔයාලගේ ගෙදරින් සමුගන්නයි ඔයාලගේ සර් සූදානම් වෙන්නේ. නැගිටින්න මගේ දූල පුතාලා හැමෝම. ආයුබෝවන් දරුවනේ. එහෙනම් තෙරුවන් සරණයි, ගිහිල්ලා එන්නම්. ගුඩ් බයි හැමෝටම. සුන්දර ළමා ලෝකය අපි ලස්සනට පාට කරමු. ලක්ෂ්මන් වීරතුංග. වැඩි විස්තර සඳහා අමතන්න 0112 260 79 88 0711 773 773. විස්ඩම් ඩිජිටල් පාසල නුගේගොඩ.